දෙදහස් විසිහය උසස් පෙළ විභාගයට මේ දවස්වල පෙනී සිටින ඔයාට දෙදහස් විසිය උසස් පෙළ විභාගදී අනිවාර්යෙන්ම පෙනී සිටින්න ඕන ප්‍රශ්නපත්‍රයක් තමයි සාමාන්‍ය පොදු පරීක්ෂණ ප්‍රශ්නපත්‍රය කියලා කියන්නේ. මොකද ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්න නම් ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම මේ ප්‍රශ්නපත්‍රය සමත් වෙන්න ඕන. ඉතින් ඒ වෙනුවෙන් ලෝවස් ලංකා ඇකඩමි අපි දෙවනි පාරට ගේන සම්මන්ත්‍රණය තමයි අද මෙන්න මේ විදිහට ඕගොල්ලන් වෙනුවෙන් අපි ගේන්නේ. ඉතින් හිරුනි අපි මේ වැඩේ කරන්න අපිත් එක්ක අද දවසේ අපිත් එක්ක එකතු වෙනවා මගෙන මහසුරු නවරත්න. ඒ වගේම හිරුනි රන්දිනිය අපිත් එක්ක මේ වැඩේ කරන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අපි අද ප්‍රශ්න පත්‍ර දෙකක් විදිහට ඕගොල්ලන්ගේ ප්‍රශ්න පත්‍රය හැදින ප්‍රධාන කොටස් දෙකක් විදිහට ඒ දෙකම ගැන මේ වීඩියෝ එක ඇතුළේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඒ ගැන විස්තරයක් මුලින් කියලා එමුනේ. ඔව් හසරු. ලෝවස් ලංකා ඇකඩමි අපි ඔන්න දෙවන වරට මේ වතාවෙත් උසස් පෙළ විභාගයට සම්බන්ධ වෙන්න ඉන්න දරුවන්ට මේ විදිහට ප්‍රශ්න පත්‍ර දෙකක් සාකච්ඡා කරන්න කටයුතු කරනවා. ඉතින් සාමාන්‍ය දැනීම සහ සාමාන්‍ය බුද්ධිය කියන අංශ දෙකෙන්ම අපි ටාගට් කරලා මේ ප්‍රශ්න පත්‍ර දෙක සකස් කරලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න පත්‍ර හරහා සියලුම කරුණු ආවරණය කරන්න අද දවසේදී අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් තවත් අටුවාට ඊගා නැතුව අපි ඉක්මනින්ම වීඩියෝ එකට යමු. වීඩියෝ එක හරහා අපි ඔයගොල්ලන්ට සම්පූර්ණ වැඩේ කියලා දෙනවා. කොහොමද මේ ගණන් ටික හදන්නේ, ගණන් වල මෙතඩ්ස්, ඒ සේරම අපි කියලා දෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට පොඩි මතක් කිරීමක් කරන්න ඕනේ. මේ ඔයාලට පේන නිබන්ධනය ඔයාලට YouTube අපේ description එකේ තියෙනවා. එතන link එකකින් ගිහිල්ලා download කරගන්න පුළුවන්. ඒ වගේම විභාගයේ දවස වෙනකන් ඔයගොල්ලන්ට අපේ WhatsApp channel එකත් එක්ක එකතු වෙලා අද ඉඳන් අපි දාන quizzes වලට උත්තර දාලා පුරුදු වෙන්න පුළුවන්. මේක මහා මාරු පේපරයක් නෙමෙයි. හරි ලේසියෙන් ඔයගොල්ලන්ට දිනා ගන්න පුළුවන් පේපරයක්. ඒ හින්දා ලොකුවට මහන්සි වෙන්න ඕනේ නැහැ. අපි මේ දවස් ටිකේ හොඳට වැඩ කරලා මේ වැඩේ ලස්සනට කරගමු. හරි. එහෙනම් අපි යමු අපේ ටියුට් එක දිහාට. හරි. අපි මුලින්ම බලමු මොකක්ද මේ සාමාන්‍ය දැනීම සාමාන්‍ය පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය කියන්නේ කියලා. මේ ප්‍රශ්න පත්‍රය ලංකාවේ උසස් පෙළ විභාගය සඳහා මුහුණ දෙන ඕනම විෂය ධාරාවක කෙනෙක්ට අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ විද්‍යාව වේවා, ගණිත වේවා, වාණිජ කලා, තාක්ෂණ වේදේ නැත්නම් පොදු මේ කියන ඕනම විෂය ක්ෂේත්‍රයකින් විභාගයට පෙනී සිටිනවා නම් ඔයාලට මේ ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ ප්‍රශ්න පත්‍රයක් ඔයගොල්ලන්ට ගේන එකේ ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තියෙන්නේ ඔයාගේ විෂයානුබද්ධ දැනුමින්. අපි හිතමු ඔයා ගණිත ශාස්ත්‍රයෙන් අපි කියනවා ප්‍රශ්න පත්‍ර විභාගයට මුහුණ දෙන කෙනෙක් කියලා. එතකොට ඔයාගේ තියෙන විෂයානුබද්ධ දැනුමින් එහාට ගිහිල්ලා ඔයාගේ තර්කන හැකියාව, ගැටලු විසඳීමේ කුසලතාව සහ තීරණ ගැනීමේ හැකියාව පරීක්ෂා කරන්න තමයි මේ ප්‍රශ්න පත්‍රය ඔයාලට ගේන්නේ. ඒතර මේ ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ පැය 3ක කාලයක් වෙනුවෙන් ලකුණු 100ක් ඔබට මේ වෙනුවෙන් හිමි වෙනවා. එතකොට මෙතන හම්බ වෙන්නේ ඔබට බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක්, MCQ ප්‍රශ්න පත්‍රයක්, ප්‍රශ්න 50කින් සමන්විතයි. ඔයාලට කැමති මාධ්‍යකින් මේ වෙනුවෙන් මුහුණ දෙන්න පුළුවන්. සිංහල, ඉංග්‍රීසි, දමිළ ඕනම මාධ්‍යකින් මුහුණ දීමේ හැකියාව තියෙනවා. එතකොට මේ ප්‍රශ්න පත්‍රයේ බෙදී යන්නේ ප්‍රධාන ක්ෂේත්‍ර 6ක් ඔස්සේ. එකක් තමයි තර්කන හැකියාව, ඊට පස්සේ ගැටලු විසඳීමේ හැකියාව, ඔයාගේ sannivedana කුසලතා, සාමාන්‍ය දැනීම හා තොරතුරු, ඒ වගේම සංඛ්‍යාත්මක දත්ත විශ්ලේෂණය සහ සංකල්පීය අවබෝධ. මෙන්න මේ කියන ක්ෂේත්‍ර පිළිබඳව තමයි මේ ප්‍රශ්න පත්‍රය තුල අපි කතා කරන්නේ. එතකොට මේක ඇයි වැදගත්? ඔයා මොකද මේකට අනිවාර්යයෙන්ම පෙනී සිටින්න ඕනේ? අපි හිතමු හිරුණි මම මේ ප්‍රශ්න පත්‍රයට පෙනී හිටින් නැතුව උසස් පෙළ ලංකාවේ දිවයිනෙන් ප්‍රථමයා වෙනවා. ඒත් මට රාජ්‍ය විශ්වවිද්‍යාලයක ප්‍රවේශය හිමි වෙන්නේ නැහැ. ඔබට රාජ්‍ය විශ්වවිද්‍යාලයක ප්‍රවේශය ගන්න නම් අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්න පත්‍රයට මුහුණ දීලා ලකුණු 130කට වඩා අරගෙන ඒ ප්‍රශ්න පත්‍රය සමත් වෙන්න සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේක හැබැයි අනිත් වැදගත්ම දේ ඔබේ ඉසෙට් ස්කෝර් එකට බලපෑමක් කරන්නේ නැහැ. එහෙනම් ඔබ ප්‍රධාන විෂයන් වලට ඔබේ ප්‍රධාන වෙලාව වෙන් කළා ඒ වැඩ ටික කරගෙන යන ගමන් අර අමතර කාර්යක බලාගෙන යන්න පුළුවන් විෂයක් විදිහට තමයි තියෙන්නේ. එහෙනම් අපි මුලින්ම කතා කරන්න වෙනවා මේ ප්‍රශ්න පත්‍රය ඇතුලේ ලංකාවේ මේ 2025-26 කාල පරිච්ඡේදය තුල සිද්ධ වෙච්ච ක්‍රීඩා ආශ්‍රිත ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 50කින් සමන්විත වෙනවා කලින් සඳහන් කරා වගේම. ඉතින් පළවෙනි ප්‍රශ්න 10 සාමාන්‍ය දැනීමෙන් සහ ඊතුරු ප්‍රශ්න 40 අපි ගොඩක්ම අපි නෙමෙයි විභාග දෙපාර්තමේන්තුව විසින් ටාගට් කරලා තියෙන්නේ IQ සාමාන්‍ය බුද්ධිය සඳහා. ඉතින් සාමාන්‍ය දැනීම් ප්‍රශ්න පත්‍රයේ අර මුල් ප්‍රශ්න 10. එතකොට අපි ගොඩක් වෙලාවට කාලීන තොරතුරු සහ සාමාන්‍ය දැනීම සම්බන්ධයෙන් ඒ ආශ්‍රිත තොරතුරු පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. ඉතින් අපි මුලින්ම බලමු මේ 2025-26 වසර මේ ළඟ වසර වල ආශ්‍රිතව මොනවද ළඟ සිද්ධ වෙච්ච සාමාන්‍ය දැනීම් තොරතුරු කියලා.
ඉතින් විශේෂයෙන් පසුගිය වසර සහ මේ වසර තුල ක්‍රිකට් ක්‍රීඩාව එතකොට ඇත්ලටික් එතකොට ස්විමින් නෙට්බෝල් වොලිබෝල් සහ විවිධ ක්ෂේත්‍ර ඇසුරින් අපිට දැක ගන්න පුළුවන් සුවිශේෂී සිදුවීම් රැසක්. ඉතින් ඒ සම්බන්ධයෙන් තොරතුරු අපි මේ ප්‍රශ්න පත්‍රය තුල කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. මුලින්ම තියෙනවා ශ්‍රී ලාංකික කඳුරගුණක වන ජොහාන් පීරිස් ඇන්ටාර්ක්ටිකාවේ උසම කඳුමුදුන වන වින්සන් කඳුමුදුන සාර්ථකව තරණය කිරීමට සමත් වුණා කියලා. ඉතින් වින්සන් කඳුමුදුනේ උස මීටර් 4890යි. එතකොට ඇන්ටාර්ක්ටිකාවේ තමයි මේ වින්සන් කඳුමුදුන පිහිටා තිබෙන්නේ. ඊට පස්සේ පසුගිය වසරේ විශේෂ සිදුවීමක් වුණා 2025 ලෝක විවාහක රූ රැජින තරඟාවලියේ අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලාංකාව නියෝජනය කර ඉෂාදි අමන්දා සමත් වුණා. ඉතින් රෝසි සේනානායක මහත්මියගේ ජයග්‍රහණයෙන් පස්සේ වසර ගණනාවකට පස්සේ තමයි මේ විදිහට ජයග්‍රහණය අත්පත් කරගන්න සමත් වුණේ. ඉතින් විශේෂම සිදුවීම 2025 වසරේ සිද්ධ වෙච්ච. ඊට පස්සේ ඉන්දියා සුපිරි පිතිකරු විරාට් කොහ්ලි එක්දින ක්‍රිකට් පිටියේ වේගවත්ම ලකුණු සීමාව පසු කළ ක්‍රීඩකයා බවට පත් වුණා. ඉතින් සචින් තෙන්ඩුල්කර් සහ කුමාර් සංගක්කාරයට පසු ඉලක්කය සපුරාගත් ක්‍රිකට් ක්‍රීඩකයා ලෝකයේ තුන්වෙනි ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත් වුණේ වේගවත්ම ලකුණු සීමාව පසු කළ විරාට් කොහ්ලි. ඉතින් ඒ වගේම විශේෂ සිදුවීමක් වුණා පසුගිය වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරයට සිව්වන වරටත් තේරීපත් වන සිටි ශම්මි සිල්වා මහතා එම ධූරයේ සහ විධායක කමිටුවෙන් ඉල්ලා අස්වුණා. ඊට පසු එම ධූරයට එරාන් වික්‍රමරත්න මහතා තේරීපත් වුණා. මොකද සුවිශේෂීම සිදුවීමක්. මොකද වසර ගණනාවක් සිව්වන වරටක් තේරීපත් වෙලා ඉඳලා ශම්මි සිල්වා මහත්මයා ඒ ධූරයෙන් ඉල්ලා අස් වෙලා එරාන් වික්‍රමරත්න මහතා තමයි ඊළඟට ඒ ධූරයට පත් වුණේ. ඊට පස්සේ ඕස්ට්‍රේලියාවේ පැවති ආසියා පැසිෆික් සවිය සෙවීමේ ශූරතාවලියේ කිලෝග්‍රෑම් 120 බර පන්තියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රන්සිලු ජයතිලක සමත් වුණා. ඒකත් පසුගිය වසරේ වෙච්ච විශේෂම සිදුවීමක්. ඒ වගේම තමයි මේ ක්‍රීඩා සිදුවීම් ගැන කතා කරද්දී මේ ක්‍රීඩා සිදුවීම් කියන්නේ මේ අවුරුද්ද කියන්නේ ක්‍රීඩාවේ වැදගත් දේවල් ගණනාවක් සිද්ධ වෙච්ච කාලයක්. මොකද ඔයාලගේ පේපර් එකේ මේ කතා කරන කාල සීමාව ඇතුළේ තමයි FIFA තිබ්බේ. ඒ වගේම T20 World Cup එකක් තිබ්බා. එතකොට මෙන්න මේ වගේ මෙහි නොහි තරග ගණනාවක් තිබ්බා. ඉතින් මේ කාරණා සියල්ල මේව පාඩම් කරන්න ඕන ඇත්තටම. මේ දේවල් නිකන් කතාවක් වගේ අදහලා මතක තියාගෙන යන්න. ආයේ විභාගයට යන්න කලින් අපි වීඩියෝ එක දාලා තියෙනවා. ඒ වීඩියෝ එක ආයේ තව පාරක් එකපාරක් බලාගෙන එතනින් එහාට ඔයාලට මේ පාඩම් කරන්න අවශ්‍ය නැහැ. අතරම මේ දේවල් පේපරේ ප්‍රශ්න තිබ්බහම උත්තරේ නැවිලා පෙනෙවි. එතකොට මේ අපි අන්තිමට කතා කරේ ඕස්ට්‍රේලියාවේ තිබ්බ ආසියා පැසිෆික් සවිය සෙවීමේ ශූරතාවලිය 120 බරපන්තියේ ශූරතාව දිනා ගන්න ලංකාවෙන් රන්සිලු ජයතිලක සමත් වුණා. එතනින් එහාට ගිහිල්ලා සෞදි අරාබියේ පැවති ආසියානු වයස අවුරුදු 18න් පහළ මල්ල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා මීටර 800 ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගන්න තරුෂි කරුණාරත්න සමත් වෙනවා. ඒතර මේ තරුෂි කරුණාරත්න කියලා කියන්නේ ඇත්තටම ලංකාවේ මෑත කාලේ විහිවෙච්ච හොඳම මල්ල ක්‍රීඩිකාවක්. ඉතින් ඔබට ඇයගේ නම හොඳට මතක තියාගන්න. වයස අවුරුදු 18න් පහළ මල්ල ක්‍රීඩා කාන්තා ශූරතාවලියේ කාන්තා මීටර 800 ඉසව්වේ රන් පදක්කම තමයි ඇය දිනා ගන්න සමත් වුණේ. ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ USA වල ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරයට ශ්‍රී ලාංකිකයෙක් පත් වෙනවා. ඒ ලංකාවේ හිටපු කඩුළු රකින්න ක්‍රීඩක පුබුදු දහනායක තමයි එහෙ විදියට ඇමරිකා එක්සත් ජනපද ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරයට පත් වුණා. ඒ වගේම 2025 තායිවාන විවෘත මල්ල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා හෙල්ල විසිකිරීම ඉසව්වෙන් රිදී පදක්කමක් දිනන ගන්න ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගාවලියට සහභාගී වෙච්ච නදීෂා දිල්හානි ලේකම්ගේ සමත් වුණා. ඒ වගේම තමයි මේ තායිලන්ත විවෘත මල්ල ක්‍රීඩා ශූරතාවලියේදීම පිරිමි මීටර 1500 ඉසව්වෙන් රන් පදක්කම රුසිරු චතුරංග දිනා ගන්න සමත් වෙනවා. ඒ වගේම කාන්තා දුර පැනීම ඉසව්වෙන් රන් පදක්කම මදුෂානි හේරත් දිනා ගන්න සමත් වෙනවා. එතනිනුත් එහාට ගිහිල්ලා පිරිමි මීටර 5000 ඉසව්වෙන් රන් පදක්කම ලංකාවේ චිත්‍රදාත් වක්ෂාන් දිනා ගන්න සමත් වෙනවා. ඉතින් හිරුනි එතනින් එහාට අපි කතා කරගෙන යන්නේ මේ ලෝඩ්ස් පිටිය ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ මහගෙදර විදිහට තමයි ලෝඩ්ස් පිටිය සැලකෙන්නේ. ඕනම ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගේ හීනයක් තමයි ලෝඩ්ස් පිටියේදී ලකුණු 100ක් ගන්නවා කියන එක. ඉතින් මෙන්න මේ ලෝඩ්ස් පිටියේ තිබ්බ එංගලන්තයේ තිබ්බ ICC ටෙක්ස් ලෝප් උස්ලාන එක.
ඔව් 2023-25 ICC ටෙස්ට් ලෝක ශූරතාවලි කුසලාන ශූරතාවලිය ඔන්න ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ එංගලන්තයේදී පැවැත්වුණා. ඉතින් ඒ තරගයේදී ටෙස්ට් ශූරතාවලියේ මහා තරගයේ ඕස්ට්‍රේලියාව පරාජය කරමින් කුසලාන දිනා ගැනීමට දකුණු අප්‍රිකානු ටෙස්ට් කණ්ඩායම සමත් වුණා. ඉතින් ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ මම හිතන්නේ ලෝකයේම ජනප්‍රිය ක්‍රීඩාවක්. අපේ ගොඩක් වෙලාවට මේ අපි අධ්‍යයනය කිරීමෙන් පසුගිය වසර විභාග ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කිරීමෙන් මේ ප්‍රශ්න පත්‍ර සකස් කරලා තියෙන. ඉතින් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් බොහෝ විට අනිවාර්යෙන්ම වසරක් පාසා ප්‍රශ්න තියෙනවා. ඉතින් අපි ගොඩක් වෙලාවට මේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න සඳහා අවධානය යොමු කරන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා ලෝක මලල ක්‍රීඩා මහද්වීපික සංචාරයේ පිරිමි හෙළ විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 86.5 නව ජාතික වාර්තාවක් තබමින් ලෝක ශ්‍රේණිගත කිරීම අතරට පැමිණීමට ශ්‍රී ලංකාවේ රොමේෂ් තරංග සමත් වුණා කියලා. අතර මේ තව මතක් කිරීමක් කරන්න ඕනේ මේ වෙද්දි ලෝක ශ්‍රේණිගත කිරීම වල පළවෙනි ස්ථානයේ රැඳිලා ඉන්න රොමේෂ් තරංග. ඒ වගේම පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවලියේදී ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් දිනා දෙන්න මෑතකදී ඔහු සමත් වුණා. ඔව්. 2025 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවය පාකිස්තානය පරාජය කරමින් ජයග්‍රහණය කිරීමට ඉන්දියා කණ්ඩායම සමත් වුණා පසුගිය වසර තුලදී. ඒ වගේම තමයි ඉන්දියාවේ රාංචි පැවති 4 වෙනි දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවේ සමස්ත පදක්කම් 40ක්. ඒ කියන්නේ රන් පදක්කම් 16ක්, රිදී පදක්කම් 14ක් සහ ලෝකඩ පදක්කම් 10ක් දිනා ගැනීමෙන් දෙවනි ස්ථානය දිනා ගැනීමට සමස්ත දෙවන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඉතින් ඒක විශේෂ කාරණාවක්. සහ දකුණු ආසියානු මල්ල ක්‍රීඩා ශූරතාවලියේදී දකුණු ආසියාවේ වේගවත්ම පුරුෂයා මීටර් 100 රන් පදක්කම දකුණු ආසියානු මල්ල ක්‍රීඩා ශූරතාවලියේදී දකුණු ආසියාවේ වේගවත්ම පුරුෂයා මීටර් 100 රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ චමෝද් යෝධසිංහ සහ වේගවත්ම කාන්තාව ලෙස සෆියා රමීක් රන් පදක්කම දිනා ගැනීමට සමත් වුණා. ඉතින් හරි ලේසි මතක තියාගන්න අපි හැම වෙලේම අර හත්සරු කිව්වා වගේ මේ කරුණ අපිට පාඩම් කිරීමෙන් මතක තියාගන්න බෑ. සහ තව දින කිහිපයක් තියෙන විභාගයට ඉතින් අපිට පුළුවන් අර මේ කරුණු සාමාන්‍ය දැනීම සාමාන්‍ය මතකයේ රඳවා තබා ගන්න. ඉතින් පාඩම් කරන්න ලේසි. ඉතින් වේගවත් පුරුෂයා චමෝද් යෝධසිංහ සහ වේගවත්ම කාන්තාව සෆියා යම්. විහිර තමයි තේරීපත් වෙන්නේ. ඒ වගේම තමයි ඕස්ට්‍රේලියාවේ පර්ත්හිදී පැවතුන පර්ත් ට්‍රැක් ක්ලාසික්ස් තරඟාවලියේ මීටර 85.41ක දක්ෂතාවයක් පෙන්නලා හෙළ විසිකිරීමේ තරඟාවලියේ වාර්තාවක් සමග රන් පදක්කම දිනා ගන්න ආයෙත් රොමේෂ් තරංග සමත් වුණා. ඉතින් මේ රොමේෂ් තරංග කියන නාමය මම කියන්නේ හොඳට මතක තියාගන්න. මොකක් දුරට අහන්න ඉඩ තියෙන ප්‍රශ්නයක්. මොකද පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවලිය මේ වගේ තරඟාවලි ගණනාවකදී දක්ෂතා පෙන්වලා ලංකාවේ අනාගත ඔලිම්පික් බලාපොරොත්තුවක් රොමේෂ් තරංග වෙත තියලා තියෙනවා. එදා සුසංගීතක අජයසිංහගේ රිදී පදක්කමෙන් පස්සේ ලංකාවෙන් ඔලිම්පික් පදක්කමක් ඔහු ගෙනේවි කියලා. ඒ වගේම තමයි මේ 2025 අවුරුද්දේදී අපි කිව්වා 24 පැරිස් ඔලිම්පික් තිබ්බා. ඒ වගේම 2025 පැරා මල්ල ක්‍රීඩා තරඟාවලිය තිබ්බා. ඒකේ ග්‍රෝන් ප්‍රී තරඟාවලියේදී ලංකාවේ සමිත දුලාන් හෙළ විසිකිරීමේ රන් පදක්කම, ඒ වගේම පාලිත බණ්ඩාර තැටිය නැත්නම් අපි කියනවා මේ ඩිස්ක් එක විසිකිරීමේ තරඟාවලිය, කවපෙත විසිකිරීමේ තරඟාවලියේ රන් පදක්කම් දෙකක් මේ විදිහට ලංකාව වෙනුවෙන් ගේන්න ඔවුන් සමත් වුණා. ඒ වගේම තමයි මේ නවදිල්ලිහිදී පැවති ලෝක පැරා මල්ල ක්‍රීඩා ශෘතාවලියේ පිරිමි මීටර 1500 ඉසව්වෙන් මිනිත්තු 3.5ක නව ආසියානු වාර්තාව පිටලා ලෝක පදක්කම දිනා ගන්න ප්‍රදීප් සෝමසිරි ලංකාවේ සමත් වෙලා තියෙනවා. ඒ වගේම භූතානයේ තිම්පුහිදී පැවති 2025 ආසියානු භූතාන් කලාපීය බැඩ්මින්ටන් ශූරතාවලියේදී ලංකාව සමස්ත තරඟාවලියම ආධිපත්‍ය පතුරවා හැරලා රන් පදක්කම 17ක් ඇතුළු සමස්ත පදක්කම් 27ක් දිනා ගන්න සමත් වෙනවා. ඉතින් මේ BFA තරඟාවලියේ කාන්තා බේස්බෝල් ආසියානු කුසලාන තරඟාවලියේ සුදුසුකම් ලැබීමේ තරඟාවලියේදී ඉරානයට එරෙහිව 13.0ක සුවිශේෂී ජයක් ලබා ගන්න. මේක ජාත්‍යන්තර බේස්බෝල් ඉතිහාසයේ ප්‍රථම ජයග්‍රහණයක් වාර්තා කරන්න ශ්‍රී ලංකාවේ කාන්තා බේස්බෝල් කණ්ඩායම ඒ විදිහට සමත් වෙනවා. අපි එතන ඉඳන් කතා කරොත් ඉරුණි. ඔව් බහරේන්හි පැවති තුන්වන ආසියානු යෝන් ක්‍රීඩා උළෙලේ ගොල්ෆ් ඉසව්වේ ලෝකයට පදක්කම් දිනා ගනිමින් ආසියානු යෝන් ක්‍රීඩා උළෙලේ ගොල්ෆ් ඉසව්වේ ශ්‍රී ලංකාවේ පළමු පදක්කම දිනා ගැනීමට කායා දලුවත්ත සමත් වුණා. ඉතින් මේ තමයි ගොල්ෆ් ඉසව්වේ ශ්‍රී ලංකාවට හිමි වෙච්ච පළමු පදක්කම. ඊට පස්සේ තියෙනවා එක්සත් රාජධානියේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිත ආරක්ෂණ චූරතාවලියේ මීටර් 12.5ක ලයින් ත්‍රෝ ඉසව්වෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම රන් පදක්කම දිනා දීමට කොළඹ ආනන්ද විද්‍යාලයේ හිරුනද සිල්වා සහ මීදුම් මෙන්ඩිස් සමත් වුණා කියලා. ඉතින් මේ පාසල් මට්ටමේ ජයග්‍රහණය නිසා මම හිතන්නේ අපි විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕනේ. අපේ උසස් පෙළ විභාගය
පදනම් කරගෙන මේ ප්‍රශ්න පත්‍රය හැදෙන නිසා මොකද පාසල් අංශයේ ජයග්‍රහණයක් ඒ නිසා මේ සම්බන්ධයෙන් වැඩිපුර අවධානය යොමු කරන්න ඕනේ. හරි. ඒ වගේම තියෙනවා උස්බෙකිස්තානයේ තාෂ්කන්ට්හි පැවති ප්‍රථම මධ්‍යම සහ දකුණු ආසියානු සෙවන්ස් රග්බි තරගාවලියේදී පිරිමි සහ කාන්තා අංශ ද්විත්වයේම ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ටර්කස් රග්බි කණ්ඩායම සමත් වුණා කියලා. මොකද ඒ සම්බන්ධයෙන්ුත් අවධානය යොමු කරන්න ඕනේ අංශ ද්විත්වයේම පිරිමි සහ කාන්තා අංශ ද්විත්වයේම ජයග්‍රහණය ලබා ගත්ත නිසා. සහ ඇමරිකානු ජාතික ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක වන ටියානා සුමනසේකර ඉදිරියේදී පැවැත්වෙන ජාත්‍යන්තර තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟ කිරීමට නිල වශයෙන් තීරණය කරලා තියෙනවා කියලත් අපේ මේ ප්‍රශ්න පත්‍රයේ සඳහන් වෙනවා. ඊට පස්සේ තියෙනවා ප්‍රථම වතාවට සංවිධානය කෙරුණු ශ්‍රී ලංකා පැඩල් ලීගයේ සමාරම්භක ශූරතාවය දිනා ගැනීමට කොළඹ ඇක්සස් කණ්ඩායම සමත් වුණා කියලා. ඒ වගේම තමයි 2025 ICC පිරිමි T20 ලෝක කුසලාන තරඟාවලිය මේ අවුරුද්ද ගැන කතා කරද්දී හුඟක් අයගේ කතා බහට ලක් වෙච්ච තරඟාවලියක්. ඉතින් මේ තරඟාවලියේ තියෙන සුවිශේෂීත්වය තමයි මේ අවුරුද්දේ හොස්ට් කන්ට්‍රි එකක් විදිහට නැත්නම් තරඟාවලිය සඳහා සත්කාරකත්වයේ දරපු රටවල් දෙකෙන් එකක් බවට ශ්‍රී ලංකාව පාත් වෙනවා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව විසින් තමයි මේ තරඟාවලිය සඳහා සත්කාරකත්වයේ දරුවේ. ඉතින් ක්‍රිකට් බලන කට්ටිය නම් ඕගොල්ලෝ දන්නවා කවුද මේක ජයග්‍රාහකයා. ඉන්දියාව තමයි සමස්ත ජයග්‍රහණය දිනාගන්නේ නවසීලන්තේ පරාජය කරමින් ලකුණු 96කින් නවසීලන්තේ පරාජය කළා. ශ්‍රී ලංකාව තමයි 2026 ICC T20 ලෝක කුසලාන තරඟාවලියේ ජයග්‍රහණය දිනා ගන්න සමත් වුණේ. ඒ වගේම තමයි 2026 ICC T20 ලෝක කුසලාන තරඟාවලියේ අපි කියනවා කාන්තා තරඟාවලිය එංගලන්තයේ වේල්සය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා. ඒ වගේම තමයි මේ FIFA ගැන කතා කරද්දී මේ අවුරුද්දේ තවත් සුවිශේෂීම තරඟාවලියක් තමයි FIFA. ඉතින් මේ අවුරුද්දේ FIFA තරඟාවලිය සුවිශේෂී වෙන්නේ මේ වෙනකන් තිබ්බ හැම FIFA තරඟාවලියකම සත්කාරකත්වයේ දරුව එක රටක්. අවසානයේදී කටාර් රාජ්‍ය දරුවා. ඊට පස්සේ මෙන්න මේ වසරේදී තිබ්බ FIFA තරඟාවලියේදී රටවල් ත්‍රිත්වයක් සත්කාරකත්වයේ දරනවා. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ කැනඩාව සහ මෙක්සිකෝව කියන රටවල් විදිහට තමයි මේ තරඟාවලිය සඳහා මෙවර සත්කාරකත්වයේ දරන්නේ. ඉතින් මෙවර මම හිතනවා හුඟක් කට්ටිය FIFA බලන්නේ නැති FIFA පාපන්දු ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී ක්‍රීඩා චරිත ගණනාවකගේ අවසාන ලෝක කුසලාන තරඟාවලිය බවට FIFA වත් වෙනවා. ඉතින් මෙවර තවත් සුවිශේෂීත්වයක් තමයි මේ වෙනකන් කණ්ඩායම් 32ක් විතරක් තරඟ වැජුණු FIFA තරඟාවලියට මෙවර කණ්ඩායම් 48ක් සුදුසුකම් ලබලා තිබ්බ තරඟාවලිය සඳහා මෙතන සිට සෑම වසරකම පැවැත්වෙන FIFA තරඟාවලියට තරඟ කණ්ඩායම් 48ක් තරඟ වදින්න නියමිතයි. ඒ වගේම මෙවර ශූරතාව ආජන්ටිනාව පරාජය කරමින් ස්පාඤ්ඤය දිනා ගන්න සමත් වුණා. ඉතින් මේක ඉන්න කතා බහට ලක් වෙච්ච සුවිශේෂී සිදුවීම් විදිහට අපිට ගන්න පුළුවන්. ඒ වගේම 2026 ශ්‍රීත ඍතු ඔලිම්පික් උළෙලේ පැරා ඔලිම්පික් උළෙලේ ඉතාලියේ මිලාන්හිදී කෝටිනා නගරකයේ කේන්ද්‍ර කරගනිමින් පැවතුණා. ඒ වගේම තමයි 2026 පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙල අපි අර කිව්ව රොමේෂ් තරංග රන් පදක්කමක් ලංකාවට දිනා දුන්නු තරඟාවලිය තිබ්බේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ වලදී. ඉතින් ඒකත් හොඳට මතක තියාගන්න මෙවර ලංකාව සුවිශේෂ දක්ෂතා ගණනාවක් මේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවලියේදී පැවතුණා. මේ පොදු රාජ්‍ය මණ්ඩලීය සංවිධානය මේ සියල්ලත් එක්ක බැඳිච්ච තරක් තමයි මේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල කියලා කියන්නේ. ඉතින් බ්‍රිතාන්‍ය කිරීටයේ යටතේ තිබ්බ රාජ්‍යයන් වල එකතුවක් පොදු රාජ්‍ය මණ්ඩලීය සංවිධානය තුලින් නිර්මාණය වෙන්නේ. ඒ වගේම එංගලන්තයේ ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් අසම සම සේවයක් කිරීම උදෙසා සුපිරිපන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් හට බ්‍රිතාන්‍ය රජ පවුල විසින් නයිට් පදවියක් පිරිනමන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් බ්‍රිතාන්‍ය රජ පවුලෙන් ඒ විදිහට ජේම්ස් ඇන්ඩර්සන් නයිට් පදවියක් දිනාගෙන තිනවා. කවුද බ්‍රිතාන්‍යයේ රජු විදිහට මේ වෙද්දී ඉන්නේ කියලා අපි අහුවොත් චාල්ස් රජතුමා තමයි දැන් ඉන්නේ. ඉතින් ඒ ටිකත් මතක තියාගෙන අපි එහෙමම යමු. මේ වෙනකන් අපි කතා කරපු දේවල් වල සාරාංශයක් දිහාවට. ඉතින් කලින් හැමතිස්සෙම කියනවා වගේ මේ ප්‍රශ්න 10 හැදෙන්නේ මෙන්න මේ වගේ සාමාන්‍ය තොරතුරු වලින්. මේ කරුණු හැම එකක්ම ඔයගොල්ලෝ නිතර පාහේ නිවුස් වල හපෝ උරු වෙච්ච දේවල්. ඉතින් ඒ දේවල් මේ බොරුවට පාඩම් කරන්න ඕනේ නැහැ. මේක එකපාරක් දෙපාරක් අහගන්න. එතකොට ඕගොල්ලන්ට මතක හිටියි. අනිවාර්යයෙන්ම පේපර් එකට ගියාම ওই ටික මතක හිටිනවා. මතක හිටිච්ච ටිකේ උත්තර මතක් වෙයි. ඒ හින්දා එහෙම කරගෙන යන්න ඕගොල්ලන්ගේ ප්‍රධාන පේපර්ස් වලට අනිවාර්යෙන් මේ වෙලාවේ කාලය වෙන් කරන්න. ඒක තමයි වටිනම දේ. මොකද මේකෙන් ඉසෙන් දෙකට බලපෑවක් නෑ. මම හිතන්නේ මේ සබ්ජෙක්ට් එක කරන මිනිස්සුන්ගේ අපි විතරයි වෙන්න ඕනේ මේකේ බලන්න අඩුවෙන් කියලා කිය කරන්නේ. ඒක ඇත්තටම වටිනාකම අතන්ට දෙන්න ඕනේ. හින්දා හරි අපි දැන් සමරි එකට අත්තට යමු. හරි. එතකොට අර කලින් කිව්වා වගේ ශ්‍රේෂ්ඨ ගණනාවක් සම්බන්ධයෙන් මේ පසුගිය
කාල පරිච්ඡේදය තුල සිද්ධ වෙච්ච විශේෂ තොරතුරු තමයි අපි කතා කරේ. ඒතකොට දැන් සමරි එක හරහා අපි අවසාන වශයෙන් මේ කියපු කරුණු ටික සමරයිස් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට 2026 දී පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ ග්ලාස්ගෝ නුවර. එතකොට රුමේෂ් තරංග හෙළවිසි කිරීම තරඟේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවැත්වුණු පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවලදී හෙළවිසි කිරීම ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින් ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයග්‍රහණයක් අත්පත් කර දුන්නා. ඒක විශේෂයෙන් අපි ඒ දෙස අවධානය යොමු කරන්න ඕනේ. මොකද මම හිතන්නේ හරි විශේෂ කාරණාවක්. ඊට පස්සේ මෝටර් ධාවන ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් ගත්තාම ධීරන් අදිහෙට්ටි සහ යොවාන් ඩේවිඩ් ජාත්‍යන්තර කාඩින් සහ ෆෝමියුලා කලාපීය තරගාවලි නියෝජනය කරමින් ජයග්‍රහණය ලබාගත් නැගී එන ශ්‍රී ලාංකික තරුණ ක්‍රීඩකයෙක් බවට පත් වුණා කියලා තියෙනවා. ඒකත් විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕන කරුණක්. ඊට පස්සේ අපි යනවා මලල ක්‍රීඩා සහ පැරාලොම්පික් ජයග්‍රහණ වෙත. නදිෂා රාමනායක මල්ල ක්‍රීඩා මීටර් 400 ආසියානු මල්ල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ස්ථානයක් ගරමින් මීටර් 400 සව්වේ ශ්‍රී ලංකාවට ජයග්‍රහණය ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පදක්කම් අත්පත් කර දෙන්න සමත් වුණා. ඊට පස්සේ තියෙනවා දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ සමිත දුලාන් පැරා මල්ල ක්‍රීඩා උළෙලේ. මේ පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැරා මල්ල ක්‍රීඩා උළෙල පැවැත්වන්නේ ආබාධ ප්‍රජාව වෙනුවෙන්. ඉතින් එහිදී ලෝක පැරා මල්ල ක්‍රීඩා ශූරතාවලියේදී සහ ජාත්‍යන්තර පැරා තරගාවලියේදී හෙළ විසිකිරීමේ ඉසාවෙන් නව ලෝක සහ ආසියානු වාර්තා පිටුමින් පදක්කම් දිනා ගැනීමට සමත් වුණා. ඒ සඳහාත් අපි විශේෂ අවධානය යොමු කරන්න ඕනේ. ක්‍රිකට් ගැන කතා කරද්දී ක්‍රිකට් ක්‍රීඩාව අර කලින් කිව්වා වගේ අපි මේ ප්‍රශ්න පත්‍රය තුල මම හිතන්නේ මම දැකපු දෙයක් පසුගිය ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කිරීමෙන් අපි මේක සකස් කරපු නිසා විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. ඉතින් 2020 ලෝක කුසලාන තරගාවලිය 2026 ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක්ව සම සටහන්කරුවන් ලෙස පවත්වනු ලැබූ පිරිමි 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සංවිධානය කිරීම සහ ඊට සහභාගී වුණා කියලා අපි කලින් කිව්වා. සහ ඊට පස්සේ තියෙනවා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලියේ සහ ද්විපාර්ශ්වික තරගාවලියේදී ප්‍රබල කණ්ඩායමක් පරාජය කරමින් ජයග්‍රහණය ලැබුවා. ඒ සම්බන්ධිනුත් අවධානය යොමු කරන්න ඕනේ. අර කලින් කිව්වා වගේ පාපන්දු සහ වොලිබෝල් ක්ෂේත්‍රය අපි විශේෂයෙන්ම මම හිතන්නේ දැඩි අවධානයක් දෙන්න ඕනේ පාපන්දු ක්ෂේත්‍රය වෙනුවෙන්. එතකොට දකුණු ආසියානු පාපන්දු සම්මේලන ශූරතාවලිය SAF චැම්පියන්ෂිප් ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ජාත්‍යන්තර පාපන්දු තහනමින් පසු දැවත සංවිධානය වී දකුණු ආසියානු මට්ටමේ තරගවලදී දක්වන ලද ප්‍රගතිය ගැන සාකච්ඡා කළා පසුගිය කාල පරිච්ඡේදය තුළ. ඊට පස්සේ මධ්‍යම ආසියානු වොලිබෝල් සංගම් කාවා ශූරතාවලිය ශ්‍රී ලංකාවේ පිරිමි සහ කාන්තා වොලිබෝල් කණ්ඩායම් මධ්‍යම ආසියානු කලාපීය තරගාවලියේදී පදක්කම් දිනා ගැනීමට සමත් වුණා කියලා තියෙනවා. ඊට පස්සේ අපි කැරම් සහ චෙස් ජයග්‍රහණය දෙස අවධානය බැලුවොත් එහෙම ලෝක කැරම් ශූරතාවලිය ශ්‍රී ලංකාවේ කැරම් කණ්ඩායම පිරිමි සහ කාන්තා ලෝක කැරම් ශූරතාවලියේදී ලෝක ශූරතාව සහ අනුශූරතාව දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ ආධිපත්‍ය තහවුරු කිරීම සිද්ධ වුණා. සහ ආසියානු යෝන් චෙස් ශූරතාවලිය ශ්‍රී ලංකාවේ යෝන් චෙස් ක්‍රීඩකාවන් ආසියානු මට්ටමේදී අන්තර්ජාතික මාස්ටර් සහ ෆිඩේ මාස්ටර් දිනා ගැනීමට සමත් වුණා පසුගිය කාල පරිච්ඡේදය තුළ. හරි අපි ඊළඟ මාතෘකාවට යන්න කලින් මේ කතා කරපු දේවල් වල සරලව තව එකපාරක් ඕගොල්ලන්ට මතක් කරගෙන ගියොත් මොනවද අපි තිබ්බේ කියලා. මරල ක්‍රීඩා පැත්තෙන් මනම් කිහිපයක් තියෙනවා මතක තියාගන්න ඕනේ. අංක 1 රුමේෂ් තරංග කොමන්වෙල්ත් ගේම්ස් වල ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් දිනා දුන්නා. අවුරුදු මම හිතන්නේ 20කට විතර පස්සේ ලංකාවට කොමන්වෙල්ත් තරගාවලියක රන් පදක්කමක් දීපු අවුරුද්ද අවස්ථාවක්. ඩංකන් වයිට් පරපුරේ ක්‍රීඩකයෙක් බවට රොමේෂ් තරංගය ගත් එකපත් වෙනවා. ඒ වගේම ඔහු දක්වපු දක්ෂතාවය මීටර 89.75ක් අපි දැක්ක මීටර 90 රේඛාව ආසන්නයටම ගිහිල්ලා තමයි හෙල්ල පතිත වෙන්නේ. ඉතින් ඒකත් එක්ක ලෝක ශ්‍රේණිගත කිරීම වල ප්‍රථම ස්ථානයට එන්න රොමේෂ් තරංගපත් වෙනවා සමත් වෙනවා. ඒ වගේම තමයි මේ කොමන්වෙල්ත් ගේම්ස් වලම ලංකාව මේ තිබ්බ හෙල්ල විසිකිරීමේ තරඟාවලියේ දෙවන ස්ථානය දිනාගන්නේ ඉන්දිය ක්‍රීඩකයෙක් වෙච්ච නිරාජ් චොප්රා තමයි ඒ ජයග්‍රහණය වාර්තා කරේ. ඒ වගේම තමයි මේ දැන් අපි යනවා කතා කරන්න දකුණු ආසියානු ක්‍රීඩාවල. දකුණු ආසියාවේ අපි හිත කියනවා රටවල් 7ක් ඉන්නවා. ඔය රටවල් 7 එකතු වෙලා මේ ඊට කලින් ඇෆ්ගනිස්තානයේ හිටිය ඇෆ්ගනිස්තාන ඉවත් වෙනවා. එතකොට මේ දකුණු ආසියාවේ කලාපීය රටවල් ටික එකතු වෙලා හැදෙනවා සංවිධානයක් කිරුනේ. අපි ඒකට කියනවා මොකක්ද අපේ දකුණු ආසියාවේ කලාපීය රටවල් වල සංවිධානයවත් SAARC සංවිධානය කියලා. SAARC සංවිධානයේ මූලස්ථානයේ පිහිටලා තියෙනවා නේපාලයේ කත්මණ්ඩු නුවරේ. ඉතින් 1951 දී
එවකට ඉන්දිය අග්‍රාමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් ආරම්භ වෙච්ච සංවිධානයක්. එතකොට මේගොල්ලෝ තමයි එකතු වෙලා තමයි මේක සංවිධානය කරන්නේ. එතකොට සවුත් ඒෂියන් ගේම්ස් අවුරුදු ගානකට පස්සේ තිබ්බා. ඉතින් මේකදී සෆියා යමික් ජයග්‍රහණයක් පෙන්වනවා, හරි විශේෂ ජයග්‍රහණයක්. මේකදී අය මීටර 100, මීටර 200, මීටර 104 රන් පදක්නම් ත්‍රිත්වයක් ලංකාව වෙනුවෙන් දිනා දෙනවා. ඒ වගේම KA සමිත දුලන් පැරා හෙල්ල විසිකිරීමේ සව්වේ වාර්තාව අලුත් කරනවා. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් බෝඩ් එක ඔහුට රුපියල් මිලියන 15ක මුදලක් ත්‍යාගයක් විදිහට ලබා දෙනවා. ඉතින් මේකත් සුවිශේෂී සිදුවීමක්. ලංකාවේ ඒ මුදල් ඒ විදිහට පාවිච්චි වෙච්ච අවස්ථාවකට. ඒ වගේම පාලිත බණ්ඩාර කොමන්වෙල්ත් ගේම්ස් වලම පැරා තරඟාවලි වල සිල්ව මෙඩල් එකක් ලංකාවට ගෙනත් දෙන්න සමත් වෙනවා. ඒ වගේම GL ලහිරු අචින්ත ලංකාවේ අනාගත තවත් ඔලිම්පික් බලාපොරොත්තුවක් තියන්න පුළුවන් ක්‍රීඩකයෙක්. ඉතින් ඔහු ආසියානු යූත් ගේම්ස් වල අපි ඒෂියන් යූත් ගේම්ස් වල අපි කියනවා මීටර 1500 රන් පදක්කම ලංකාව වෙනුවෙන් දිනා දෙන්න සමත් වෙනවා. ඒ වගේම තමයි 2026 under 20 ඒෂියන් ගේම්ස් වල මල්ල ක්‍රීඩා ඇත්ලටික්ස් තරඟාවලි වල අපි කියන හොංකොං රාජ්‍යය තමයි මේක කරතුනේ. තරුෂි අභිෂේකා මීටර 1500 රන් පදක්කමක්, ඒ වගේම මීටර 800 ලෝකඩ පදක්කමක් ලංකාව වෙනුවෙන් දිනා දෙනවා. ඒ වගේම රන්සිනි පෙරේරා මීටර 200 රන් පදක්කමක් දිනා දෙනවා. ඒ වගේම FIFA අපි කතා කරා FIFA ජයග්‍රාහකයා කවුද කියලා ඔයගොල්ලෝ දන්නවා, අපිත් දන්නවා. ස්පාඤ්ඤය දිනාගන්නේ. ඒ වගේම ආර්ජන්ටිනාව තමයි අනුශූරතාවය දිනාගන්නේ. ඒකත් එක්ක මේ ක්‍රීඩා ගැන අපි කතා කරපු ටික අවසන් වෙනවා. අපි එතනින් යනවා කතා කරන්න සාහිත්‍ය, භාෂාව, සංගීතය, ඊට පස්සේ එතනින් එහාට ගිහලා සිනමාව, ඒ වගේම ලංකාවේ සහ ලෝකයේ ලබා දීපු විශේෂිත සම්මාන, මෙන්න මේ හැම දෙයක් එක්ක කොහොමද ලෝක ඉතිහාසයේ 2025 2026 අවුරුද්දේ සිදුවෙච්ච සුවිශේෂී සිදුවීම් ගැන. ඔව්. පොත් ප්‍රකාශකයන්ගේ සංගම ශ්‍රී ලංකාවේ පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සෑම වසරකම පවත්වනවා ස්වර්ණ පුස්තක සම්මානය ලබා දෙනවා. එතකොට ඒ සම්මාන උළෙලෙදී ස්වර්ණ පුස්තක සම්මානය පසුගිය වසරේදී දිනා ගැනීමට චන්ද්‍රරත්න බණ්ඩාරගයන්ගේ පියාසර සමයේ නවකතාව සමත් වුණා. ඉතින් ඒක සුවිශේෂී සිදුවීමක්. ඉතින් මේ වසරේ තවමත් මේ ජයග්‍රහණය තාමත් ජයග්‍රාහකයන් පත් කළා නැහැ. ඉතින් පසුගිය වසරේ ජයග්‍රහණය තමයි මේ තියෙන්නේ පියාසර සමය කෘතිය චන්ද්‍රරත්න බණ්ඩාරයන්ගේ. ඊට පස්සේ තියෙනවා ජාත්‍යන්තර බුක සාහිත්‍ය සම්මාන හිමි කර ගැනීමට බංගේරියානු බ්‍රිතාන්‍ය ජාතික ලේඛක ඩේවිඩ් සාලේ සමත් වුණා. ඒ ඔහුගේ ෆ්ලෑෂ් නැමැති නවකතාව උදෙසා. ඊට පස්සේ සාහිත්‍ය විශේෂම සිදුවීමක් සාහිත්‍ය සඳහා වන නොබෙල් සම්මානය බංගේරියානු ජාතික ප්‍රකට ලේඛක ලාස්ලෝ ක්‍රාස්නහෝර්කායි විසින් දිනාගනු ලැබුවා. ඒකත් සුවිශේෂී සිදුවීමක්. ඒ වගේම 97 වන ඇකඩමි ඔස්කාර් සම්මානවලදී වසරේ හොඳම චිත්‍රපටය හිමි කර ගැනීම හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ෂෝන් බේක විසින් අධ්‍යක්ෂණය කරන ලද අනෝරා චිත්‍රපටය විසින් දිනා ගන්න ලැබුණා. ඒකත් සුවිශේෂී සිදුවීමක්. මම හිතන්නේ ඒකත් 2025 වසරට අදාළව මේ වසරේ තවමත් ශ්‍රේණිගත කිරීම සම්මානවල පැවැත්වලා නැහැ. 97 වන ඇකඩමි ඔස්කාර් සම්මානවලදී හොඳම ප්‍රධාන නළුවා ලෙස ඒඩ්‍රියන් බ්‍රෝඩි විසින් The Brute Beast චිත්‍රපටය සඳහා දිනාගනවා ලැබුණා හොඳම ප්‍රධාන නළුවාගේ සම්මානය සහ හොඳම ප්‍රධාන නිළිය ලෙස මයිකි මැඩිසන් අනෝරා චිත්‍රපටයේ මයිකි මැඩිසන් දිනාගන්න ලැබුණා. ඒ සම්මාන දිත්වය හොඳම නළුවා සහ හොඳම නිළිය සම්මාන දිත්වය දිනාගන්න ලැබුවේ ඔවුන් විසින්. ඒ වගේම 67 වන ග්‍රැමි සංගීත සම්මානවලදී මේ ග්‍රැමි සම්මානවල පවත්වන්නේ සංගීත ශාස්ත්‍රය උදෙසා. ඉතින් මේ ග්‍රැමි සංගීත සම්මානවලදී වසරේ හොඳම ඇල්බමයට හිමි සම්මානය බියොන්සේ විසින් දිනා ගන්න ලැබුණා. ඇගේ කව්බෝයි කාටර් ඇල්බමය වෙනුවෙන් හිමි කර ගන්නා ලද සම්මානය තමයි ඒ විදිහට බියොන්සේ විසින් දිනා ගන්නු ලැබුවේ. ඒ වගේම තමයි අපි කලින් කතා කරා වගේම මේ ග්‍රැමි සම්මාන වල 67 වෙනි වරට තමයි පැවැත්වුනේ. ඉතින් මේ සම්මාන වලදී හොඳම ගීතය සහ හොඳ වසරේ වාර්තාගතම ගීතය කියන සම්මාන ද්විත්වයම ෆ්‍රෙන්ඩික් ලමාර් විසින් රචිත Not Like Us ගීතය හිමි කරගෙන තියෙනවා. ඒ වගේම ග්‍රැමි සංගීත සම්මානවලදී වසරේ හොඳම නවක ශිල්පිනිය ලෙස චැපල් රෝන් සම්මාන ලබනවා. ඒ වගේම චීනයේ ෂැන්හායි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලදී සම්මාන දිත්වයක් දිනා ගන්න ලංකාවේ රලිත් රත්නායකයන් අධ්‍යක්ෂණය කරපු රිවර්ස්ටන් කියන චිත්‍රපටය දිනා ගන්න සමත් වෙනවා. ලංකාවේ හුඟක් අය බලපු
හුඟක් අය ආස කරන චිත්‍රපටයක්. ඒ වගේම තමයි ප්‍රංශයේ කෑන්ස් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ විශේෂ දර්ශනයක් සඳහා නිර්දේශිත වෙනවා මෙරට ප්‍රවීණ සිනමාකාරණයක් වෙච්ච සුමිත්‍රා පීරිස් මහත්මියගේ ගැහැණු ළමයි කියන චිත්‍රපටය. ඉතින් මේ චිත්‍රපටයේ හුඟක් පරණ මම හිතන්නේ විශේෂී කාරණාවක්. මොකද ජාත්‍යන්තර සම්මානයක් ශ්‍රී ලංකාවේ චිත්‍රපටයක් විසින් දිනාගත් අවස්ථාවක්. ඒ නිසා මම හිතන්නේ විශේෂයෙන් අපි අවධානය යොමු කරන්න ඕනේ වෙනුවෙන්. අනිවාර්යයෙන්ම මේ චිත්‍රපටයකින් නවීකරණය කරලා ඒ උළෙලදී විශේෂ ප්‍රදර්ශනයක් වෙනින් සූදානම් කරනවා ඒ විදිහට. ඒ වගේම තමයි මෙරට ඓතිහාසික විවාදයක් අපි කියනවා ලංකාවේ තිබ්බගෙන පංචමහා විවාද. ඉතින් ඒ අතර තොටගමේ ශ්‍රී රාහුල නාහිමිපාණන් වහන්සේ ඇතුළු ලංකාවේ හිටපු සුවිශේෂී ස්වාමීන් වහන්සේලාගේ මූලිකත්වයෙන් තිබෙන මේ පංචමහා වාද අතර සුවිශේෂී වාදයක් වෙච්ච පානුදුර මහා වාදයේ පිළිබඳ ලිපි ලේඛන සහ ලංකාවේ ගාල්ල ත්‍රිභාෂා සෙල්ලිපි ඇතුළු සෙල්ලිපි ගැන අපේ ලංකාවේ එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන අධිධ්‍යාත්මක සංස්කෘතික සංවිධානයේ හෙවත් මොකක්ද යුනෙස්කෝ සංවිධානයේ ලෝක මතක ලයිස්ට්ට අතුළු කරන මොනවද එහෙනම් දෙක? එකක් පංචමහා වාදයේ පිළිබඳව තියෙන ලිපි ලේඛන, අනිත් එක තමයි ගාල්ලේ ත්‍රිභාෂා සෙල්ලිපිය. මේ දෙක තමයි යුනෙස්කෝ මතක ලයිස්ට්ටුවට ලෝක මතක ලයිස්ට්ටුවට ඇතුළත් කරේ. ඒ වගේම තමයි මේ ෆෝබ්ස් ආසියානු සංග්‍රහයේ ෆෝබ්ස් කියලා කියන්නේ ලෝකයේ සුවිශේෂී පුද්ගලයින් ගැන නිරන්තරයෙන් අපිට දැනගන්න පුළුවන් සංග්‍රහයක්. ඉතින් මේ සංග්‍රහයේ ආසියානු සංග්‍රහවුණු ප්‍රකාශයේ වයස අවුරුදු 30ට අඩු විශිෂ්ටීන්ගේ ලයිස්ට්ටුවට ඇතුළත් වෙන්න ලංකාවේ සුවිශේෂී චරිතයක්. ඕගොල්ලෝ අපි කවුරුත් දන්න වයිල් කුක් බුක් නොහොත් චරිතෙන් සීල්ව සමත් වෙනවා. ඉතින් මේ වෙද්දී ලංකාවේ නිර්මාණ ගණනාවක් එක්ක තමන්ගෙම කියලා ව්‍යාපාරචාරයක් කරගෙන යනවා. ඉතින් ඔහු තරුණ ව්‍යවසායකයෙක් විදිහට තරුණ නිර්මාණකරුවෙක් විදිහට ලංකාවෙන් ෆෝබ්ස් ඒෂියන් මැගසින් එකට ගියපු පුද්ගලෙක් විදිහට අපිට දක්වන්න පුළුවන් වෙනවා. ඒ වගේම ගෝලීය වශයෙන් ප්‍රසිද්ධ ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය අපිට මොනවා හරි ආවොත් අපි කියන්නේ ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයෙන් තමයි අපි නිර්වචනයක් පවා ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙන්න මේකේ ලංකාවට ආවේනික පාරිභාෂික වචන කිහිපයක් ඔයගොල්ලෝ නිරතර පාවිච්චි වෙන වචන කිහිපයක් කොත්තු වඩලප්පම් මැල්ලුම් බයලා පපරේ කිරිබත් ඒ වගේ දේවල් ටිකක් ඇතුළු වුණා. වචන කිහිපයක් අවුරුදු කියන වචන ටික අපි කියනවා ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට ඇතුළු වෙලා තියෙනවා. ඉතින් හිරුනේ අපි එතන ඉඳන් කතා කරගෙන යන ලංකාවේ මාලනී ෆොන්සේකා නිලි රජිනිය ගැන. ඉතින් මේ දේවල් ටික අපි ඒ විදිහට කතා කරගෙන යනවා. ඔව් දැන් අපි මේ ප්‍රශ්න කිහිපය තුර කතා කරන්නේ සිනමාව සාහිත්‍ය වගේ ක්ෂේත්‍ර ගැන. එතකොට සිනමාවේ පසුගිය වසර තුර විශාල සිනමාවට ඇත්තටම සිනමා ශ්‍රේෂ්ඨයේ නිලි රැජින විදියට හඳුන්වන මාලනී ෆොන්සේකා මහත්මිය සිනමාවට නැති වුණා. ඉතින් සිනමාවේ නිලි රැජින පසුගිය වසර තුර අභව ප්‍රාප්ත වුණා. ඒක විශේෂ කාරණාවක් අපි අවධානය යොමු කරන්න ඕනේ. ඊට පස්සේ රාජ්‍ය සාහිත්‍ය සම්මානවලදී වසරේ හොඳම සිංහල නවකතාව ලෙස ශමන්ත ලියන පටවදිගේගේ අහස් ගෞරව නවකතාව සම්මානයට පාත්‍ර වුණා. ඒක සාහිත්‍ය ක්ෂේත්‍රයේ විශේෂ සිදුවීමක්. රාජ්‍ය නාට්‍ය සම්මානවලදී වසරේ හොඳම දීර්ඝ නාට්‍ය ලෙස ප්‍රසන්නජීත් අබේසූරියගේ අහසින් වැටුණු මිනිස්සු වේදිකා නාට්‍ය රන් සම්මානය දිනා ගැනීමට සමත් වුණා. මේ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ සිදුවෙච්ච සුවිශේෂී සිදුවීමක්. ඊට පස්සේ තියෙනවා රාජ්‍ය නාට්‍ය සම්මානවලදී හොඳම නළුවා ලෙස ජයනාත් බණ්ඩාර සහ හොඳම නිළිය ලෙස කෞශල්‍යා ප්‍රනාන්දු සම්මාන දිනාගත්තා කියලා. කෞශල්‍යා ප්‍රනාන්දු කියන්නේ ශ්‍රී ලංකාවේ නාට්‍ය ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂී චරිතයක්. ඉතින් ඒ නිසා අපි මම හිතන්නේ මේ සම්බන්ධයෙන් හොඳට අවධානය යොමු කරන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා රාජ්‍ය ටෙලි සම්මානවලදී වසරේ හොඳම ටෙලි නාට්‍ය ලෙස ජයන්ති ගුණසේකර අධ්‍යක්ෂණය කළ තෙත පරිදහස ටෙලි නාට්‍ය සම්මානයට පාත්‍ර වුණා කියලා. මේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ සිද්ධ වෙච්ච සුවිශේෂී සිදුවීම් පසුගිය වසර තුල. ඊට පස්සේ තියෙනවා රාජ්‍ය ටෙලි සම්මානවලදී හොඳම ටෙලි නාට්‍ය නළුවා ලෙස ජගත් ප්‍රනාන්දුත් හොඳම ටෙලි නාට්‍ය නිළිය ලෙස චාන්දනී සෙනවිරත්න මහත්මියත් හිමිකම් කීවා කියලා. ඉතින් මම හිතන්නේ විශේෂ සිදුවීමක් කෞශල්‍යා ප්‍රනාන්දු මහත්මිය රාජ්‍ය නාට්‍ය සම්මානවලදී හොඳම නිළිය බවට පත්වීම සහ රාජ්‍ය ටෙලි නාට්‍ය සම්මානවලදී හොඳම නිළිය බවට පත්වීම චාන්දනී සෙනවිරත්න මැතිණිය. මොකද විශේෂයෙන් අපි කතා කරන චරිත දෙකක් අපේ මම හිතන්නේ මේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ කියන විෂය නිර්දේශ දිත්වයේම නාට්‍ය හා රංග කලාව විෂයන් තුල මේ නිලි චරිත සම්බන්ධයෙන් ඒ නිසා ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා ආසියානු සිනමා සම්මානවලදී ආසියානු ඔස්කාර් සම්මානය දිනා ගන්න ආසියානු ඔස්කාර් ලෙස හැඳින්වෙන හොඳම ආසියානු චිත්‍රපටය ලෙස ජපානයේ ඩ්‍රයිව් මයි කාර් චිත්‍රපටය සම්මානයට පාත්‍ර වුණා කියලා.
ඊට පස්සේ රාජ්‍ය සංගීත සම්මානවලේ හෙළ සංගීත ක්ෂේත්‍රයට කරන ලද යුග මෙහෙවර උදෙසා ප්‍රවීණ ගායක නන්දා මාල්නී මහත්මියට ජීවිතේ එක්වරක් පමණක් පිදෙන ස්වර්ණ ප්‍රභා සම්මානය පිරිනමන කියලා සඳහන් වෙනවා. පසුගිය වසරේ විශේෂ සිදුවීම් ගණනාවක් සිද්ධ වුණා. ඉතින් ඒ තුල මාල්නී ෆොන්සේකා පසුගිය වසරේ විශේෂ සිදුවීම් ගණනාවක් සිද්ධ වුණා. ඉතින් නන්දා මාල්නී මහත්මියට මේ විදිහට සම්මානයක් පිරිනැමීම ජීවිතේ එක්වරක් පමණක් පිරිනැමෙන සම්මානයක් නිසා ස්වර්ණ ප්‍රභා සම්මානය සම්බන්ධයෙන් අපි විශේෂයෙන් මතක තබා ගත යුතුයි. ඊට පස්සේ තියෙනවා දේශීය සිනමා ක්ෂේත්‍රයේ යාවජීව මෙහෙවර ඇගයීම වෙනුවෙන් ප්‍රවීණ සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක මහතා වෙත රාජ්‍ය සිනමා සම්මාන උළෙලේදී විශේෂ අභිනන්දන සම්මානයක් පිරිනැමුණා කියලා. ඉතින් මේ අවුරුද්දේ සිනමා ක්ෂේත්‍රය, රූපවාහිනී නාට්‍ය, සාහිත්‍ය, සංස්කෘතික ක්ෂේත්‍ර මේ සියල්ලම වෙච්ච සිදුවීම් වල පොඩි සමරියකට ආවොත් පොඩි මතක සටහනක් ඔයගොල්ලන්ට තියාගන්න අපි කිව්වොත් මහේන්ද්‍ර පෙරේරා ලංකාවේ සුවිශේෂී නළුවෙක්. ඉතින් අපි අර කතා කරපු රිවර්ස්ටන් නාට්‍යයේ සුවිශේෂී රංගන භූමිකාවක් ඔහු පෙන්වනවා පොලිස් නිලධාරියෙකුගේ චරිතයක්. ඉතින් ඒ වෙනුවෙන් 2026 වසරේ පැවති නවවෙනි මලේසියානු ගෝලීය ගෝල්ඩන් සම්මාන උළෙලදී රිවර්ස්ටන් චිත්‍රපටයේ වෙනුවෙන් දක්වපු සුවිශේෂී රංගනයේ හේතුවෙන් එතුමන්ව වසරේ හොඳම නළුවා විදිහට ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වෙනවා. ඒ වගේම ප්‍රියන්ත සිරිකුමාර ඒ නාට්‍යෙම තවත් පොලිස් නිලධාරියෙකු චරිතයක් නියෝජනය කරනවා. ඔහු 2026 මැලේසියානු ගෝල්ඩන් සම්මාන උළෙලදී රිවර්ස්ටන් චිත්‍රපටයේ රංගන ප්‍රතිභාව වෙනුවෙන් හොඳම සහාය නළුවාට හිමි ජාත්‍යන්තර සම්මානය දිනා ගන්න සමත් වෙනවා. ඒ වගේම සරසවි සිනමා උළෙලදී ලංකාවේ සිනමා විශිෂ්ටයන් උදෙසා පවත්වන ප්‍රධාන ජාතික සිනමා උළෙලක් විදිහට පැවැත්වෙනවා කියලා තමයි මතක් කරනවා. ඒ වගේම රූපවාහිනී නාට්‍ය ක්ෂේත්‍රය ගැන කතා කරද්දී සෑම වසරකම පැවැත්වෙන සුමති සම්මාන උළෙල අපිට අමතක කරන්න බැරි සම්මාන උළෙලක්. ඉතින් මේ සම්මාන උළෙලදී හොඳම නළුවා විදිහට ප්‍රියන්ත සිරිකුමාර තේරීපත් වෙනවා. ඒ වගේම තමයි UW සුමතිපාල අනුස්මරණ සම්මානය ගත්තොත් දේශීය කලා ක්ෂේත්‍රයට කරන ලද අනූපමේය මෙහෙවර වෙනුවෙන් ප්‍රවීණ රංගන ශිල්පිනී සුනිතා වීරසිංහ සහ ප්‍රවීණ ගායක සංගීතඥ එඩ්වඩ් ජයකොඩි කියන මහත්ම මහත්මීන්ට ඒ සම්මාන ලැබෙනවා. ඒ UW සුමතිපාල අනුස්මරණ සම්මානය තමයි ඒ වෙනුවේ ඒ විදිහට ලංකාවේ දේශීය කලා කෙත සම්පෝෂණය කරන්න අස්වද්දන්න මේ විදිහට මහඟු සේවයක් කරපු සුනිතා වීරසිංහයන්ට ඒ වගේම තමයි විශාරද එඩ්වඩ් ජයකොඩි මහතාට හිමි වෙන්නේ. ඒ වගේම සාහිත්‍ය සංස්කෘති ක්ෂේත්‍රය ගැන කතා කරද්දී රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ නිර්මාණ, බුද්ධ යාත්‍රා, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය මගින් සංවිධානය කරනු ලබන දිවයිනේ විශිෂ්ටතම ලේඛකින් හැඟීමේ ජාතික සම්මාන උළෙල විදිහට පැවැත්වෙනවා කියලා අපි කලින් කිව්වා. ඒ වගේම කාලේ ජාත්‍යන්තර සාහිත්‍ය සම්මාන උළෙලත් අපි කියනවා සාහිත්‍ය කලා මහෝත්සවයක් විදිහට පැවැත්වෙනවා. ඒක විස්තරත් අපි කතා කරවන්නේ නම් අපි එනවා හිරුණේ ශ්‍රී ලංකාවේ මෑත කාලීන සිදුවීම් වල වෙච්ච දේවල් ටික කතා කරන්න. ඉතින් මේ දේවල් නිතර ඕගොල්ලන්ට නිවුස් වල ඇහිච්ච, ඕගොල්ලෝ දැකපු, ඕගොල්ලන්ට හුරු පුරුදු දේවල් පටන් ගන්නෙම දිත්ව වලින්. දිත්ව ඉඳන් අපි කතා කරගෙන යනවා. මෙන්න මේ අවුරුද්දේ 2025 26 අවුරුද්ද තමයි ඕගොල්ලන්ට විෂය නිර්දේශිත වෙන්නේ. අන්න ඒ කාල සීමාව වෙච්ච සුවිශේෂී සිදුවීම් ටික විවිධ කැටගරි ගණනාවක් ඔස්සේ දැන් අපි කතා කරනවා. පාරිසරික, කාලගුණික සහ ස්වභාවික ආපදා අංශ වලින් ලංකාවේ වෙච්ච දේවල් ටික. ඔව්. අපි දැන් කලින් කතා කරා මුලින්ම ක්‍රීඩා ක්ෂේත්‍රය, ඊට පස්සේ සාහිත්‍ය ඒ සම්බන්ධ ක්ෂේත්‍ර. දැන් පාරිසරික, කාලගුණික සහ ස්වභාවික ආපදා ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් තමයි අපි අවධානය යොමු කරන්නේ. ඉතින් විශේෂයෙන් පසුගිය වසර තුල සුවිශේෂී පාරිසරික ස්වභාවික ආපදා රසක් සිද්ධ වෙච්ච කාල පරිච්ඡේදයක්. ඉතින් පසුගිය උසස් පෙළ විභාග කණ්ඩායමට මුහුණ දෙන්න සිද්ධ වුණා මේ දිත්වා කියන ස්වභාවික ආපදාවට. ඉතින් මම හිතන්නේ මේ වසරේදීත් මම හිතන්නේ මේ සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරන්න ඕනේ. මොකද විශාල හානි රසක් සිද්ධ වෙච්ච ආපදාවක්, ස්වභාවික ආපදාවක්. එතකොට ශ්‍රී ලංකාවට සහ ඒ ආශ්‍රිත කලාපයට බලපෑව දිත්වා නැමැති බලවත් ඡණ්ඩ මාරුතය සුළි සුළඟ හේතුවෙන් දිවයින පුරා දැඩි වැසි සහ ගම් වතුර තත්ත්වයක් ඇති වුණා කියලා කියනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි ගොඩක් දෙනෙක් මේ වෙද්දි තොරතුරු දන්නවා සහ ඒ පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා පරිසර අමාත්‍යාංශය සහ මධ්‍යම පරිසර අධිකාරියෙක්ව එක්වර භාවිත කර ඉවතන ලද ප්ලාස්ටික් නිෂ්පාදන සහ පොලිතීන් භාවිතය තහනම් කිරීමේ නව නීති රීති මාලාවක් දිල වශයෙන් ක්‍රියාත්මක කරනු ලදී කියලා. ඉතින් දිල වශයෙන් ක්‍රියාත්මක කරන්නේ මේ ප්‍රථම වතාවට පරිසර අමාත්‍යාංශය විසින් මේ කාල පරිච්ඡේදය තුළ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න ඕනේ.
ඊට පස්සේ තියෙනවා පරිසර සංරක්ෂණය උදෙසා වූ ශ්‍රී ලංකාවේ කිතුල් කැපීමේ කර්මාන්තය සහ පාරම්පරික ශිල්ප ක්‍රම එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ අරූපී සංස්කෘතික උරුමය ලයිස්තුවට ඇතුළත් කරලා තියෙනවා කියලා දේශපාලනික සහ නීතිමය සිදුවීම් පැතිකඩ තුලින්. මෙතන අපි කතා කරගෙන යන්නේ දේශපාලන හා නීතිමය සිදුවීම් ටික එතන පහළට එන්න ඕනේ. ඒක පොඩ්ඩක් නිවැරදි කරගමු කට්ටියම. හරි. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසයේ තෙවන අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය නිල වශයෙන් ධූරය දිවුරුම් දුන්නා කියලා තියෙනවා. ඉතින් ඒක තවත් සුවිශේෂී වෙනවා මේ ලංකාවේ අධ්‍යාපන උසස් අධ්‍යාපන අමාත්‍ය ධූරයත් ඔබ වන්නේ එතුමියම තමයි. ඉතින් ඔයගලන්ට අදාළ වෙන තවත් කොටසක්. ඔව්. එතකොට ශ්‍රී ලංකාවේ පළවෙන අග්‍රාමාත්‍යතුමිය තමයි සිරිමාව බණ්ඩාරනායක මැතිණිය. ඊට පස්සේ එතුමියගේ දියණිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය. ඊට පස්සේ තෙවන වතාවට හරිනි අමරසූරිය මැතිණිය තමයි අග්‍රාමාත්‍ය ධූරයටපත් උනේ. එතකොට මම හිතන්නේ ලෝකයේම පළවෙන අග්‍රාමාත්‍යවරියක් ශ්‍රී ලංකාවෙන් බිහි වුණේ. ඉතින් ඒ තමයි සිරිමාව බණ්ඩාරනායක මැතිණිය. ඒ සම්බන්ධයෙන් අපි විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕනේ. මොකද මේ වෙන විට තෙවන අග්‍රාමාත්‍යවරියක් ශ්‍රී ලංකාවේ සිටින නිසා ඒ සම්බන්ධයෙන්ුත් අපි යම්කිසි අවබෝධයකින් ඉන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ පැවැත්වීමට අදාළ සීමා නීරණ වාර්තාව සහ නව පනත් සම්මත කර ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කෙරුණා කියලා ආර්ථික සහ වෙළඳ තාක්ෂණික සිදුවීම් අංශය තුලින්. ඊට පස්සේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල IMF මගින් ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීර්ණ අරමුදල් පහසුකමේ වාරික නිදහස් කිරීම සහ ද්විපාර්ශ්වික ණය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සාර්ථකව අවසන් කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා කියලා තියෙනවා. ඉතින් IMF අරමුදල සම්බන්ධයෙන් යම් කිසි අවබෝධයක් තියෙනවා. මොකද අපි මේ සාමාන්‍ය දැනීම ප්‍රශ්න ගොඩ නැගෙන්නේ ගොඩක් වෙලාවට කාලීන ප්‍රවෘත්ති අංශයේ පැත්තෙන්. ඉතින් ගොඩක් වෙලාවට ප්‍රවෘත්ති පැතිකඩ තුලින් අපි අර IMF අරමුදල ගැන අවබෝධයක් තියෙන නිසා මේ සම්බන්ධයෙන් උත් අවධානය යොමු කරන්න පුළුවන්. IMF ගැන කතා කරද්දී තවත් සුවිශේෂී දෙයක් තමයි ලංකාව මේ අදයි එක නෙමෙයි IMF ඉතිහාසයකට මුහුණ දෙන්නේ. ලංකාව 16 පාරක් IMF ගිහිල්ලා මේ ගිහින් තියෙන 17 වෙනි පාරට තමයි IMF එකට ගිහින් තියෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි අපි IMF අරමුදල පහසුකම් ලබාගෙන ලංකාවේ ආර්ථිකය අමුස්ථාවරත්වයකට මේ විදිහේ ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර වෙළඳ සම්බන්ධතා සහ ආයෝජනය ප්‍රවර්ධනය කිරීම සඳහා ඓතිහාසික නිදහස් වෙළඳ ගිවිසුමක් ඇති කරගන්නවා. ඔයාලා පේපරේ අහන්න පුළුවන් ශ්‍රී ලංකාව මෑතකදී නිදහස් වෙළඳ ගිවිසුමකට අත්සන් තැබුවේ කවර රටක් සමගද කියලා බලන්න බය නැතුව ගහන්න පුළුවන්. ඒකට මොකද්ද? තායිලන්තය කියන්නේ. ඒ වගේම අංකන විජිතයක් නැත්නම් අපි කියනවා ඩිජිටල් කරණය කරා ගමන් කිරීමේ ගමනේ පියවරක් ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නව ඉලෙක්ට්‍රොනික ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ලංකාවේ ආරම්භ කරලා තියෙනවා. සහ ශ්‍රී ලංකා මහා බැංකුව විසින් මෙරට ඩිජිටල් ගෙවීමේ පද්ධතිය තවදුරටත් කාර්යක්ෂම කිරීම සඳහා නව මූල්‍ය තාක්ෂණික නීතිමාලාවක් හඳුන්වා දීලා තියෙනවා. ඉතින් ලංකාවේ මහා බැංකුව කතා කරොත් 75 වන සංවත්සරයේ ගිය අවුරුදු ලංකාවේ මහා බැංකුව සමරුව 1950 දී තමයි ලංකාවේ මහා බැංකුව ආරම්භ වෙන්නේ. 1949 මුදල් නීති පනත ප්‍රකාරව තමයි මේක ආරම්භ වෙන්නේ. ඉතින් වර්තමානයේ මහා බැංකුව අධිපති ධූරයේ කටයුතු කරන්නේ ආචාර්ය නන්දලාල් වීරසිංහ මැතිතුමන්. මුදල් අමාත්‍ය ධූරයේ ලංකාවේ ජනාධිපතිවරයා වන අනුර කුමාර දිසානායක මහතා දරනවා. ඒ වගේම තමයි මෙතන ඉඳන් අපි කතා කරගෙනවා සාහිත්‍ය සංස්කෘතික හා ජාත්‍යන්තර ඇගයීම් කොහොමද සිද්ධ වුනේ කියලා හිරුණි අපි එතන ඉඳන් කතා කරන්නේ. හරි. මම හිතන්නේ කලිනුත් මේ පියාසර සමය කෘතිය ගැන අපි සඳහන් කරා. එතකොට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය මගින් සංවිධානය කරනු ලැබූ ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ ප්‍රවීණ ලේඛක චන්ද්‍රරත්න බණ්ඩාරයන්ගේ පියාසර සමය නවකතාව ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලැබුවා 2025 වසරේ. මේ වසරේදී තවමත් ස්වර්ණ පුස්තක සම්මාන උළෙල පවත්වලා නැහැ. ඉතින් එතකොට මේ සම්බන්ධයෙන් තමයි අපි අවධානය යොමු කරන්න ඕනේ. එතකොට ඓතිහාසික පානදුරා මහාවාදය පිළිබඳ ලිපි ලේඛන සහ ගාල ත්‍රිභාෂා සෙල්ලිපිය එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ ලෝක මතක ලැයිස්තුවට ඇතුළත් කරන සුවිශේෂී සිදුවීමක්. මොකද ශ්‍රී ලංකාවේ භෞතික දේපල ශ්‍රී ලංකාවේ දේපල හිමිකම් සහ ඒ වගේ දේවල් මේ විදිහට යුනෙස්කෝ මතක ලැයිස්තුවට ඇතුළත් වෙනවා කියන්නේ ශ්‍රී ලංකාවට ගෞරවයක් සහ ශ්‍රී ලංකාවේ සුවිශේෂී සිදුවීමක්. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා ගෝලීය වශයෙන් ප්‍රසිද්ධ ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ ශ්‍රී ලංකාවේ ආවේනික පාරිභාෂික වචන කිහිපයක් අලුතින් ඇතුළත් කරලා තියෙනවා කියලා මට මතකයක් තියෙනවා. අපි විභාගයේ ලියන කාල පරිච්ඡේදය තුලත් මේ වගේ වචන කිහිපයක් ඇතුළත් කරලා තිබුණා. ඊට පස්සේ මේ වතාවේ ආයේ කොත්තු වටලප්පම් මැල්ලුම් බයිලා පපරේ කිරිපත් සහ අවුරුදු කියන වචන කිහිපය ප්‍රසිද්ධ ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට ඇතුළත් කරලා තියෙනවා. මේ ශ්‍රී ලංකාවට ආවේනික පාරිභාෂික වචන නිසා ඒ සම්බන්ධයෙන් අපි අවබෝධයක් තියාගන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා ෆෝබ්ස් ආසියානු සංග්‍රහයේ වසර 30ට අඩු විශිෂ්ටයන්ගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකික YouTube නිර්මාණකරුවෙකු වන චරිත් එන්න
සිල්වා ඇතුළත් වුණා කියලා. ඉතින් අපි හැමෝම දන්න වයිල්ඩ් කුක් බුක් කියන නාමය. ඒ කියන්නේ ඒ බ්‍රෑන්ඩ් එක තියෙන ඒ පුද්ගලයා චරිතෙන් සිල්වා මම හිතන්නේ හැමෝම දන්නවා සහ හැමෝටම අදහසක් තියෙනවා. ෆෝබ්ස් සංග්‍රහයේ වයස අවුරුදු 30ට අඩු විශිෂ්ටාංග ලැස්තුවට ඔහු ඇතුළත් වුණා. ප්‍රංශයේ පැවති කෑන්ස් ජාත්‍යන්තර චිත්‍රපටවල ප්‍රවීණ සිනමාකාරිණී සුමිත්‍රා පීරිස් මහත්මියගේ ගැහැණු ළමයි චිත්‍රපටය යලි නවීකරණය කළ ප්‍රදර්ශනය කරා කියලා තියෙනවා. ඉතින් ප්‍රංශය වගේ රටක අපේ ශ්‍රී ලංකාවේ චිත්‍රපටයක් මේ විදිහට ප්‍රදර්ශනය කිරීම ශ්‍රී ලංකාවට ගෞරවයක් සහ ශ්‍රී ලංකාවේ සිනමා ක්ෂේත්‍රයට විශේෂ සිදුවීමක්. ඒ නිසා ඒ සම්බන්ධයෙන්ුත් අපි අවධානය යොමු කරන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා ෂන්හායි ජාත්‍යන්තර චිත්‍රපටවල ලලිත් රත්නායක මහතා අධ්‍යක්ෂණය කළ රිවර්ස්ටන් චිත්‍රපටය සම්මාන දිත්වයක් දිනාගත්තා කියලා ජාතිකම වශයෙන් අපි අපේ සිනමා ක්ෂේත්‍රයේ ලැබුණු තවත් ජයග්‍රහණයක් තමයි මේ රිවර්ස්ටන් චිත්‍රපටය මේ විදිහට සම්මාන දිනා ගැනීම. ඒ වගේම තමයි හිරුණේ අපි ක්‍රීඩා සහ ජාතික ක්‍රීඩා ජයග්‍රහණ ගැන කතා කරද්දී පෙර කලින් කතා කරා වගේම දකුණු ආසියානු ශ්‍රේෂ්ඨ මල්ල ක්‍රීඩා ශෘතතාවලියේදී දකුණු ආසියාවේ වේගවත්ම පුරුෂයා විදිහට අපි නිරන් මේව නැවත නැවත දැම්මේ පොඩ්ඩක් නම් ටික මතක හිටින්න ඕනේ නේද චමෝත් යෝසිංහ ඒ වගේම වේගවත්ම කාන්තාව විදිහට ලංකාවේ සෆියා යමික් රන් පදක්කම් 3ක් ලේසි පහසු වැඩක් නෙමේ මීටර 100 මීටර 200 404 මේ විදිහට රන් පදක්කම් 3ක් ලංකාව වෙනුවෙන් දිනා දෙන්න ඇය සමත් වෙනවා. ඉතින් ඒ ජයග්‍රහණ ලංකාවේ මේ වසරේ තිබ්බ අපි කියනවා සුවිශේෂී ජයග්‍රහණ විදිහට හඳුන්වන්න පුළුවන් කියලා. ඉතින් දැන් යනවා අපි කතා කරන්න මෑත කාලීන දේශපාලනයේ සිද්ධ වෙච්ච ප්‍රධාන පත්කිරීම් කිහිපයක් ගැන. ඉතින් ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා විදිහට අනුර කුමාර දිසානායක මහතා තේරීපත් වෙනවා. ඊට කලින් ලංකාවේ ජනාධිපති ධූරේ රනිල් වික්‍රමසිංහ මහතා දරනවා. ඒ වගේම ශ්‍රී ලංකා ඉතිහාසයේ තෙවන අග්‍රාමාත්‍යවරිය විදිහට හරිනි අමරසූරිය මහත්මිය තේරීපත් වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා රජයේ නිල කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා විදිහට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයසිංහ මහතා තෝපත් වෙනවා. ඉතින් එතුමන්ගේ සුවිශේෂීත්වය තමයි එතුමන් තමයි ලංකාවේ වර්තමාන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ධූරය දරන්නේ. ඒ වගේම පාර්ලිමේන්තුවේත් සුවිශේෂී තනතුරක් එතුමන් දරනවා. ඒ වගේම අග්‍රාමාත්‍ය ලේකම්වරයා විදිහට ප්‍රදීප් සපුසන්ත්‍රි මහතා කටයුතු කරනවා. එතනින් එහාට ගිහිල්ලා ජනාධිපති ලේකම්වරයා විදිහට ආචාර්ය සම්දිත සනත් කුමනායක මහතා කටයුතු කරනවා. ඉතින් අධිකරණ ක්ෂේත්‍රය ගැන අපි කතා කරමු කිරුණි. ඔව් අධිකරණ සහ ආරක්ෂක ක්ෂේත්‍රයේ නවපත් කිරීම රැසක් සිදු වුණා පසුගිය කාර්ය පරිච්ඡේදය තුළ. එතකොට ශ්‍රී ලංකාවේ නව අග්‍රවිනිශ්චයකාරවරයා ලෙස ශේෂ්ඨ අධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා පත් කෙරුණා. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ නව නීතිපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ අධිරේක සොලිසිටර් ජෙනරාල් පාරින්ද රණසිංහ මහතා පත් කරන ලදරි මේ මෑත කාලයේදී පසුගිය කාල පරිච්ඡේදය තුළ පත් කිරීම සිදු වුණා. ඊට පස්සේ තියෙනවා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරය ඇතුළු ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් සඳහා නව නිලධාරීන් පත් කිරීමට කටයුතු කිරීම සිද්ධ වුණා. ඒ වගේම ශ්‍රී ලංකා පොලිසියේ නව පොලිස්පතිවරයා ලෙස తాවකාලිකව නිත්‍ය ලෙස පැවති ධූරය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කිරීම සිද්ධ වුණා. ඉතින් මේ කාර්ය පරිච්ඡේදය තුලත් ශ්‍රී ලංකා පොලිසියේ නව පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කරන්නේ ප්‍රියන්ත වීරසූරිය මහතා. සිද්ධ වෙනවා ලංකාවේ පොලිස්පතිවරයෙක්ව පාර්ලිමේන්තු දෝෂාභියෝගයක් කරා ඉවත් වෙච්ච ප්‍රථම අවස්ථාව. ඉතින් පාර්ලිමේන්තු දෝෂාභියෝගයකින් එවකට ලංකාවේ පොලිස්පති ධූරයේ කටයුතු කරපු දේශබන්දු තෙන්නකෝන් මහත්මයා විවත් කිරීමෙන් පස්සේ තමයි මෙතුමන්ව ප්‍රියන්ත වීරසූරිය මහතාව එම ධූරය සඳහා තෝරාපත් කර ගැනීම සිදු වුණේ. හරි. ඒ වගේම ස්වාධීන කොමිෂන් සභා සහ සංස්ථා පත් කිරීම කිහිපයකුත් සිදු වුණා. සමහර වෙලාවට මම හිතන්නේ විද්‍යාංශයේ පැත්තෙන් ගණිතාංශයේ පැත්තෙන් විභාගයට මුහුණ දෙන අයට මේ ස්වාධීන කොමිෂන් සභා සංස්ථා මොනවද කියන දේ ගැන අදහසක් නොතිබෙන්න පුළුවන්. නමුත් අර අපි කලින් කිව්වා වගේ මේ සම්බන්ධයෙන් දල අදහසක් ඔබට තියාගත්තොත් මේ ප්‍රශ්න පත්‍රයට හරි පහසුවෙන් පිළිතුරු සපයන්න පුළුවන්. ඉතින් ස්වාධීන කොමිෂන් සභා සහ සංස්ථා පත් කිරීම වල විශේෂම කාරණේ තමයි මැතිවරණ සීමා නීතිය කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස එම්.කේ. සමන් ශ්‍රී රත්නායක මහතා පත් කිරීම සිදු කෙරුණා. ඒ වගේම මැතිවරණ සීමා නීතිය කොමිෂන් සභාවේ නව සමාජිකයන් ලෙස එම්.බී. රෝහණ පුෂ්පකුමාර මහතා සහ කේ. තවලිංගම් මහතා පත් කිරීම සිදු වුණා. ඒ වගේම ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය සහ ස්වාධීන කොමිෂන් සභාවල මැතිවරණ අල්ලස් හෝ දූෂණ පොලිස් කොමිෂන් සභාවේ නව සමාජිකයන් පත් කිරීමට කටයුතු කිරීම සිදු වුණා.
ඒ වගේම මේ ලංකාවේ සුවිශේෂී තවත් තනතුරක් අල්ලස්සා දූෂණ විමර්ශන කොමිෂන් සභාව. ඉතින් මෙහි වත්මන් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විදිහට කටයුතු කරන්නේ රංග දිසානායක මහතා. ඉතින් ලංකාවේ උසාවියක් ඇතුළේ අධිශෝධනා ගොනු කරන්න පුළුවන් පාර්ශව දෙකෙන් එකක් තමයි එතුමා නීතිපතිවරයා විදිහට අපි කතා කරා. පාරින්ද රණසිංහ මහත්මයා ලංකාවේ මේ වෙද්දී කතා වෙනවා නඩු ගැන සුවිශේෂී කාරණා ගොඩක්. ඉතින් මේ දේවල් එක්ක කතා වෙන දෙයක්. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට මතක් කරන්න ඕනේ ඔයාලත් අනාගතයේ නීතිඥ වෘත්තියට ප්‍රණී සිටින්න බලාපොරොත්තුෙන් ඉන්නවනම් ඒ වෙනුවෙන් අවශ්‍ය මඟ පෙන්වීමුත් අපේ YouTube නාලිකාව සහ WhatsApp සමූහ හරහා අපි ලබා දෙනවා. ඉතින් ඒ හින්දා අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඔයාලට අපි ආරාධනා කරනවා. ඉතින් ලෝවර්ස් ලංකා ඇකඩමි අපි මේ මීට දින කිහිපයකට කලින් තිබ්බ ශ්‍රී ලංකා ලෝ කොලේජ් එන්ට්‍රන්ස් එක්සෑම් එකෙත් අනුමාන ගොඩක් නිවැරදිව ලබා දුන්නා. ඉතින් ඒවා ඒ විදිහට ඔයගොල්ලන්ටත් ඕනම විශ්වවිද්‍යාලයක ඕනම උපාධියක් හදාරන ගමන් මේ වැඩේට කරගෙන ඔයගොල්ලන්ටත් නීතිඥයෙක් වෙන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් ඒකටත් පාර කියන්න අපි ලෑස්ති. ඒ වගේම මේ ජාත්‍යන්තර ක්‍රීඩා සහ විශේෂ ක්ෂේත්‍රවල පත් කිරීම ගැන කතා කරද්දී අපි අර කලින් කතා කරා වගේම ඇමරිකා එක්සත් ජනපද ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරයට ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක පුබුදු දහනායක තෝරාපත් කරගෙන තියෙනවා. ඒ වගේම තමයි මේ ඔයාලට පේපරේ හැදිලා එන තැන නව අපි කියන විභාග දෙපාර්තමේන්තුව. ඉතින් විභාග කොමසාරිස් ධූරය අලුත් වුණා මේ මෑත කාලෙකදී. ඒ අනුව නව විභාග කොමසාරිස් ජෙනරාල් ධූරයට කාන්තාවක් පත් වෙනවා. AKS ඉන්දිකා කුමාරලීනගේ මහත්මිය තේරීපත් වීම සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මේ ක්‍රිකට් පරිවර්තනීය කමිටුව අපි අර කලින් කතා කරා ශම්මි සිල්වා මහතා 4 වන වාරට තේරීපත් වෙලා ඉවර වෙලා පස්සේ ඉල්ලාස් වීම සිද්ධ වුණා. එතකොට ඉල්ලාස් වීමෙන් හිස්සුණු ඒ ධූරය සඳහා පරිවර්තනීය කමිටුවකට තමයි බාර දෙන්නේ ක්‍රිකට් නිලවරණය පවත්වන තෙක්. ඉතින් ඒ පරිවර්තනීය කමිටුවේ සභාපති ධූරයට හිටපු අමාත්‍ය ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න තෝරාපත් කරගන්නවා. ඒ වගේම පරිවර්තන කමිටුවේ සෙසු සමාජිකයන් 9 දෙනෙක් පත් කරනවා. කුමාර සංගත්කාර සිදත් වෙත්තමුණි එතනින් එහාට ගිහිල්ලා රොෂාන් මහනාම මෙන්න මේ විදිහට ලංකාවේ දන්න අපි කවුරුත් දන්න නම් ගොඩක් එක තමයි ඒ පත් කිරීම සිද්ධ වෙන්නේ. ඉතින් හිරුනි මෙතනින් ඉස්සරහට කියාගෙන යන ඔයගොල්ලන්ට අභ්‍යාපකාශ සහ විද්‍යාත්මක සිදුවීම් වල 2025 අවුරුද්දේ සිදුවෙච්ච විශේෂ සිදුවීම් මොනවද කියලා ආටිමිස් අපි කියනවා සඳගමන් ඉතිහාස අලුත් වුණා. ඉතින් මේ දේවල් සියල්ල ගැන හිරුනේ ඔයගලන්ට විස්තර කියන්න. පසුගිය වසර තුර මේ අභ්‍යවකාශ සහ විද්‍යාත්මක සිදුවීම් ක්ෂේත්‍රයේ විශාල වෙනස්කම් රැසක් සහ විශේෂ සිදුවීම් රැසක් සිදු වුණා. ඉතින් එතකොට ඇමරිකාවේ NASA ආයතනය මගින් මිනිසුන් සහිතව සඳ වෙත නැවත ගමන් කිරීමේ ආටෙම්ස් 1 මෙහෙයුම සඳහා අභ්‍යවකාශගාමීන් පිරිසක් පුහුණු කිරීම සහ යානය අත්හදා බැලීමේ අවසන් අදියර සාර්ථකව සිදු කිරීම පසුගිය කාල පරිච්ඡේදය තුළ සිදු වුණා. ඊට පස්සේ තියෙනවා අඟහරු ග්‍රහයාගේ මතු පිටින් ලබාගත් පස් සහ පාෂාණ සාම්පල නැවත පෘථිවියට ගෙන යාම සඳහා වූ ජාත්‍යන්තර අභ්‍යවකාශ මෙහෙයුමේ සැලසුම් යාවත් කාලීන කිරීම සිදු වුණා කියලා. එතකොට සමහර වෙලාවට මේ ප්‍රශ්නය නෙමෙයි ඔබ විභාගයට එන්න පුළුවන්. නමුත් අඟහරු ග්‍රහයා සම්බන්ධයෙන් කුමක් හෝ මතු පිට පාෂාණ ලබා ගැනීමක්, ඒ සම්බන්ධයෙන් මොකක් හරි සාම්පල නැවත පෘථිවියට ගෙන යාමක් සහ රිසර්ච් එකක් ගැන මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් එතකොට අඟහරු ග්‍රහයා සම්බන්ධයෙන් තමයි ඔබට ප්‍රශ්නය දීලා තියෙන්නේ. එතකොට අර අපි කලින් කිව්වා වගේ මේ සියලු දේ මේ ප්‍රශ්නේ මේ විදිහටම මතක තබා ගන්න ඕනේ නැහැ. මේ සම්බන්ධයෙන් යම්කිසි අවබෝධයක් ලබා ගැනීම තමයි මේ වෙලාවේ ඔබට කරන්න පුළුවන් හොඳම දේ. ඊට පස්සේ තියෙනවා ඉන්දියාවේ ඉස්රෝ අභ්‍යවකාශ යානය මගින් ඉන්දියානුවන් අභ්‍යවකාශය වෙත යැවීමේ ගගන්යාන් මෙහෙයුමට අදාළ පළමු රොබෝ පරීක්ෂණ යානය ව්‍යෝමමිත්‍රා සාර්ථකව කක්ෂගත කිරීම සිද්ධ කළා. ඊට පස්සේ තියෙනවා චීනයේ තියන්ගොන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වෙත නව අභ්‍යවකාශගාමීන් පිරිසක් රැගෙන යාම ෂෙන්ෂු මෙහෙයුම මගින් අභ්‍යවකාශ පරීක්ෂණ ගණනාවක් සාර්ථකව සිදු කිරීම සිද්ධ කළා. එතකොට ෂෙන්ෂු මෙහෙයුම සිද්ධ කරේ මොන රටේද කියලා අහුවොත් චීනයේ තියන්ගොන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය නිසා චීනය. ඊට පස්සේ චීනය මගින් සිද්ධ කරපු මෙහෙයුම මොකක්ද කියලා අහුවොත් ෂෙන්ෂු මෙහෙයුම. ඒ විදිහට තමයි ප්‍රශ්න සැකසීම සිද්ධ වෙන්නේ. ඊට පස්සේ තියෙනවා පෘථිවියට ආසන්නයෙන් ගමන් කළ ප්‍රධාන ග්‍රාහක කිහිපයක් නිරීක්ෂණය කිරීම සඳහා ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් අධිතීව්‍ර ඡායාරූප සහ දත්ත ලබා ගැනීමට විද්‍යාඥයින් සමත් වීම සිද්ධ වුණා පසුගිය කාල පරිච්ඡේදය තුළ. සහ පුද්ගලික අභ්‍යවකාශ සමාගමක් වන SpaceX ආයතනය මගින් නිෂ්පාදනය කරන ලද ලොව විශාලතම රොකට්ටුව වන Starship හි පරීක්ෂණ පියාසර කිරීම සාර්ථකව සිදු කරමින් අනාගත අඟහරු ගමනට අඩිතාලම දැමීම සිද්ධ කළා කියලා කියනවා. මම හිතන්නේ අඟහරු ග්‍රහයා සම්බන්ධයෙන් සුවිශේෂී කරුණු කාරණා කිහිපයක්ම
පසුගිය කාලය තුල සිද්ධ වුණා. එතකොට ඒ සම්බන්ධයෙන් මොකක් හරි ප්‍රශ්නයක් අහවුනොත් මම හිතන්නේ ඔබට පුළුවන් ගෙස් කරන්න අඟහරු 10ක් කියලා. ඒ විදිහට තමයි අපිට මේ ප්‍රශ්න පත්‍රයට අනිවාර්යයෙන්ම පිළිතුරු සපයන්න සිද්ධ වෙන්නේ. ඒ වගේම හිරුනේ මෙතන තව සුවිශේෂී කාරණාවක් තමයි මේ SpaceX විදිහට එක බැඳෙන කාරණාව. SpaceX සමාගමේ නිර්මාතෘවරයා සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා විදිහට කටයුතු කරන්නේ. ලෝකේ අපි කවුරුත් දන්න ලෝකේ පළවෙනි ට්‍රිලියනපතියා ඩොලර් ට්‍රිලියනපතියා ඉලොන් මස්ක්. ඉතින් ඒකත් හරි සුවිශේෂී සිදුවීමක්. ඉතින් මේකත් මතක තියාගන්න ඔහු තමයි ලෝකේ පළවෙනි ට්‍රිලියනපතිය විදිහට. බිලියනපතියෝ අපි අහලා තියෙනවා, මිලියනපතියෝ අපි අහලා තියෙනවා. හැබැයි ලෝකේ පළවෙනියට ට්‍රිලියනපතියෙක් බවට පත් වුණු පුද්ගලයා බවට සැලකෙන්නේ ඉලොන් මස්ක්. හරි. ඊට පස්සේ තියෙනවා ජපානයේ JAXA අභ්‍යවකාශ ආයතනය මගින් චන්ද්‍රයා මතට රොබෝ යානයක් බැස්සවීමේ පරීක්ෂණවල ඊළඟ අදියර ආරම්භ කිරීම සිදු කළා කියලා ඒ ගැනත් අපිට අවධානය යොමු කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා සූර්යාගේ වායුගෝලය සහ සූර්ය කුණාටු පිළිබඳ නිරීක්ෂණය කිරීමට යවූ ඉන්දියාවේ ආදිත්‍ය L1 යානය මගින් සූර්යා පිළිබඳ වැදගත් දත්ත රාශියක් පෘථිවියට එවීම සිද්ධ කළා කියලා. සහ පෘථිවියේ උපග්‍රහයන් සහ අභ්‍යවකාශ කසල පාලනය කිරීම සඳහා නව ජාත්‍යන්තර අභ්‍යවකාශ නීති සහ සම්මුතින් කිහිපයක් පිළිබඳ සාකච්ඡාව ආරම්භ වීම සිද්ධ වුණා කියලත් මේ විශේෂ කාරණා යටතේ තියෙනවා. ඉතින් අපි එහෙනම් කතා කරපු අභ්‍යවකාශ සහ විද්‍යාත්මක සිදුවීම් ඇතුලේ කතා කරා ආටිමිස් 1 මෙහෙයුම ගැන. ඉතින් වසර 50කට පස්සේ තමයි හඳට ආයෙත් මිනිස්සු අරන් ගියේ. ඉතින් හඳේ ගොඩ බැස්සුවේ නැතත් හඳ වටා කක්ෂේ වටාම වටයක් ගිහිල්ලා තමයි ඒ විදිහට එන්න කටයුතු කරේ. එතකොට මේ මෙහෙයුමේදී අනදෙන නිලධාරියා විදිහට කටයුතු කරා ප්‍රයිසි වෙස්මන්. ඉතින් එහිදී අපි සුවිශේෂී සිදුවීම් හරි සංවේදී සිදුවීම් ගණනාවක් දැක්ක. ඒ මෙහෙයුම අතරතුර එක එක තරුණම් කිරීම සිද්ධ වුණා. ඉතින් එහිදී එහුගේ අභාව ප්‍රාප්ත වෙච්ච බිරිඳ වෙනුවෙනුත් තරුවක් නම් කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තමයි ඊට අමතරව චීනයේ චැන්ග්-ඊ 6 මෙහෙයුමෙහි සඳහි අඳුරු පැත්තට ගොස් පස් සාම්පල රැගෙනීම සිද්ධ වුණා. ඒ වගේම නාසා යුරෝපියා ක්ලිප මෙහෙයුමේදී බ්‍රහස්පති ග්‍රහයාගේ උපග්‍රහයන් වෙත දියත් කිරීම සිදු වුණා. මේක 2030 වෙනි තමයි මේ චන්ද්‍රිකාව රැගෙනීම සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි මේ ගගනයන් මෙහෙයුම ගැන අපි කතා කරා. ඉතින් මේ වගේ සුවිශේෂී සිදුවීම් ගණනාවක්ම මේකෙදි සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ජාත්‍යන්තර දේශපාලන සිදුවීම් දිහාවට තමයි අපි කතා කරන්නේ. ඉතින් ජාත්‍යන්තර දේශපාලනයේ කැළඹුණු සුවිශේෂී සිදුවීම් ඉරාන ඊශ්‍රායල යුද්ධ, ඊට පස්සේ එතනින් එහාට ගිහිල්ලා ඇමරිකාවේ ජනාධිපතිවරයාගේ ටැරිෆ්, ඊට පස්සේ එතනින් එහාටත් ගිහිල්ලා ඔය වගේ සිදුවීම් ගණනාවක්ම සිද්ධ වුණා. හරි. ඔන්න එහෙනම් අපි දැන් කතා කරන්න ඉන්නේ ආයේ ඊළඟට ජාත්‍යන්තර සිදුවීම් ගැන. ඉතින් මේ අවුරුද්දේ ජාත්‍යන්තර සිදුවීම් ගත්තී ජාත්‍යන්තර කාලිය නැවත නිරන්තරයෙන් උණුසුම් වෙච්ච කාලයක් ලංකාව සම්බන්ධ සිදුවීම්, ඊට පස්සේ ඊශ්‍රායල සහ ඉරානය අතර තිබ්බ යුද්ධ, ඊට පස්සේ එතනින් එහාට ගිහිල්ලා රුසියානු යුක්‍රේන යුද්ධ, එතනින් එහාට ගිහිල්ලා ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 47 සහ 45 වන ජනාධිපතිවරයාගේ ටැරිෆ්, මෙන්න මේ විදිහේ සිදුවීම් ගණනාවක් එක්ක ජාත්‍යන්තර දේශපාලනය උණුසුම් වෙච්ච උඩු යටිකුරු වෙච්ච කාල සීමාවක්. ඉතින් මේ කාල සීමාවේ වෙච්ච දේවල් ගැන තමයි දැන් අපි කතා කරන්න යන්නේ. ඔව් හසරු. විශේෂයෙන් මේ දේශපාලන ක්ෂේත්‍රය කියන්නේ අනිවාර්යයෙන්ම ලෝකයේම උණුසුම් ක්ෂේත්‍රයක් නේ. දේශපාලන ආර්ථික සමාජික ක්ෂේත්‍ර වලින් දේශපාලන ක්ෂේත්‍රය ගැන අවධානය යොමු කරන්න තියෙන වපසරිය වැඩි. ඉතින් අපි ලංකාව දේශපාලනයේ නවපත් කිරීම සහ ඒ සම්බන්ධයෙන් යම් කිසි කාරණා ටිකක් කතා කරා. දැන් කතා කරන්නේ ජාත්‍යන්තර දේශපාලනයේ සිද්ධ වෙච්ච සුවිශේෂී සිදුවීම් මේ 2025-26 වසර කාල පරිච්ඡේදය තුල. ඉතින් මුලින්ම තියෙනවා ඇමරිකා එක්සත් ජනපදයේ 47 වෙනි ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා නිල වශයෙන් ධූරයේ වැඩ බාරගත්තා කියලා. එතකොට මේ වන විට ඇමරිකාවේ ජනාධිපති ධූරය දරන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා. ඊට පස්සේ තියෙනවා ඉන්දියාවේ සහ චීනය අතර දීර්ඝ කාලයක් පැවති හිමාලයානු සීමා සහිත මායි මාරවුල නිරාකරණය කර ගැනීම සඳහා දෙරටේ රාජ්‍ය නායකයන් අතර ඓතිහාසික සාකච්ඡාවක් පැවැත්වුණා කියලා. ඉතින් අර මෙතෙක් කාලයක් පැවති සීමා සහිත මායි සම්බන්ධයෙන් පැවති ගැටලු නිරාකරණය කරන්න තමයි මේ විදිහට රාජ්‍ය නායකයන් අතර ඓතිහාසික සාකච්ඡාවක් පවත්වලා තියෙන්නේ. ඒ වගේම හිරුනේ මේ ඉන්දියාව සහ චීනය අතර තිබ්බ ප්‍රශ්න ටික විසඳෙද්දී අනිත් පැත්තෙන් පොඩි සිදුවීමක් වෙනවා. මේ ඉන්දියාව සහ පාකිස්තානය අතර නැවත යුදගිනි ඇවිදීමකුත් සිද්ධ වුණා. මේ ආයේ සාමකාමී තත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ සිදුවීමක් පොඩ්ඩක් අපි මතක තියාගමු. ඒකත් එක්ක මේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර නොවන සමාජීය කතාවක් වෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැනත් අපි මේකෙදි පොඩ්ඩක් කියලා හිටියොත් හොඳයි කියලා හිතනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය කියලා කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල ඉන්න ආරක්ෂක මණ්ඩලය කියන ප්‍රධාන ආයතන හයක් තියෙනවා. මහා මණ්ඩලය, ආරක්ෂක මණ්ඩලය, ඊට පස්සේ ලේකම් මහ ලේකම් කාර්යාලය, ආර්ථික සංවර්ධන සමාජීය මණ්ඩලය. ওই විදිහට සංවිධාන ගණනාවක් එකතුවකින් හැදෙන රටවල් 199ක් සමාජිකත්වයේ දරන දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ලෝක සාමය ආරක්ෂා කිරීම සඳහා බිහිවෙච්ච ප්‍රධාන සංවිධානය. ඉතින් මේකේ ආරක්ෂක මණ්ඩලයේ සමාජික සංඛ්‍යාව 15ක් වෙනවා. ඒකෙන් නිත්‍ය සමාජිකයෝ 5ක් ඉන්නවා. ඒ 5 දෙනාට වීටෝ පවය හිමි වෙනවා, නිෂේධන බලය හිමි වෙනවා. ආරක්ෂක මණ්ඩලය ගන්න ඕනම තීරණයක් ඡන්දය Tamanගේ ඡන්දය පාවිච්චි කරලා වළක්වා ගන්න හැකියාව ඒගොල්ලන්ට හිමි වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය නොවන සමාජිකයන් විදිහට තව 10 දෙනෙක්ව මහා මණ්ඩලයෙන් තෝරාපත් කර ගැනීම සිදු වෙනවා. ඒ 10 දෙනාව තමයි මෙන්න මෙතනදී වෙනස් වුණා කියලා තියෙන්නේ. හරි. ඊළඟට කතා කරනවා බ්‍රික්ස් සංවිධානයේ නව සමාජීය රටවල් ඇතුළත් කරගනිමින් සංවිධානයේ ගෝලීය ආර්ථික සහ දේශපාලනික බලපෑම් තවදුරටත් ව්‍යාප්ත කිරීම සිද්ධ වුණා කියලා. එතනදිත් පොඩි කතාවක් කියන්න තියෙනවා. බ්‍රික්ස් සංවිධානය හැදෙන්නේ ප්‍රධාන රටවල් කිහිපයක් එකතු වෙලා බ්‍රික්ස් කියද්දී බ්‍රසීල්, රෂ්යා, ඊට පස්සේ ඉන්දියා, ඊට පස්සේ චයිනා and South Africa කියන රටවල් ටික එකතු වෙලා තමයි හැදෙන්නේ ආරම්භක අවස්ථාවේදී නැත්නම් BRICS සංවිධානය ආරම්භ වෙද්දී. එතකොට මේ BRICS එකේ සමාජික සංඛ්‍යාව දැන් නිත්‍ය සමාජික නැත්නම් අපි කියනවා මුළු සමාජිකත්වය ලබාගත් සංඛ්‍යාව රටවල් 11ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඒකෙන් පාර්ට්නර් කන්ට්‍රීස් විදිහට ආය වෙනම තියෙනවා. ළඟදීම මේ අර ප්‍රධාන සත්තා අපි කියන ෆුල් මෙම්බර්ෂිප් එකක් අරගෙන BRICS එකට එකතු වෙච්ච රට තමයි ඉන්දුනීසියාව කියලා කියන්නේ. ඒ වගේම පාර්ට්නර් කන්ට්‍රීස් විදිහට එකතු වෙලා තියෙනවා බෙලරුස්, බොලීවියා, ඒ වගේම මලයාසියා, නයිජර් මේ වගේ රටවල් ගණනාවක් එකතු වෙලා තියෙනවා. අපි එතන ඉඳන් කතා කරගෙන යමු. හරි. ඊට පස්සේ තියෙනවා රුසියාව සහ යුක්‍රේනය අතර පැවති යුද්ධමය තත්ත්වය නතර කිරීම සහ සූවස් ඇල ආශ්‍රිත මැද පෙරදිග කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා ජාත්‍යන්තර සාම සාකච්ඡා කිහිපයක් සංවිධානය වුණා කියලා. ඉතින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න ඕනේ. එක්සත් රාජධානිය මහා මැතිවරණයෙන් ලේබර් පක්ෂයේ අති විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කරගනිමින් නව අග්‍රාමාත්‍යවරයා ලෙස කියර් ස්ටාමර් මහතා පත් වුණා කියලා කියනවා. එතුමන්ටත් පස්සේ තවත් අග්‍රාමාත්‍යවරයෙක් පත් වෙනවා. මේක අලුත් කිරීමක් වෙන්න ඕනේ. ඒ තමයි ඇන්ඩි බර්හැම් තමයි දැන් ළඟදිම තිබ්බ මැතිවරණයේදී ලේබර් පක්ෂයේම එතුමනුත් නියෝජනය කරන්නේ නව අග්‍රාමාත්‍යවරයා විදිහට කටයුතු කරන්න. ඒ වගේම මේ බංගලාදේශයේ දේශපාලනය ගැන කතා කරද්දී මේ ලංකාවේ 2022-23 කාලේ තිබ්බ අරගල වකවානු වගේම තත්ත්වයක් තමයි මේ දැන් ඉන්දියාවේ කරපුතු දේශපාලන පක්ෂ යන ඔය වගේ ව්‍යාපාර යන ඔන්න ඔය වගේ මේ බංගලාදේශයේ දේශපාලනයත් දැඩි අස්ථාවරත්වයකට පත් වෙනවා. එතකොට මේ බංගලාදේශයේ පැවති දේශපාලන අස්ථාවරත්වයත් එක්ක ෂේක් හසීනට බංගලාදේශයේ ආරම්භක දේශපාලන පාලනයටම පාලන තන්ත්‍රයම බිඳ වැටෙනවා. එතුමියගේ අග්‍රාමාත්‍ය ධූරයේ හිස්වීමෙන් පස්සේ ඒ හිස්වෙච්ච අග්‍රාමාත්‍ය ධූරයට නොබෙල් ත්‍යාගලාභී මොහොමඩ් යුනූස් මහතා අන්තර්වාර රාජ්‍යයක පාලනය වෙනුවෙන් පිහිටවනවා. ඊට පස්සේ මැතිවරණයක් එරට පැවැත්වෙනවා. එතනින් පස්සේ තිබෙන මැතිවරණයේදී තරික් රහමාන් එරට දේශපාලන බලය ස්ථාපිත කරන්න කටයුතු කරනවා. ඊට පස්සේ ජපානයේ අග්‍රාමාත්‍ය ධූරයේ නව රාජනායකයෙකු තේරීපත් වුණා. ඒ වගේම නැගෙනහිර ආසියානු කලාපීය ආරක්ෂාව වෙනුවෙන් නව විදේශ ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත් කිරීමත් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ මැද පෙරදිග කලාපයේ පලස්තීන ඊශ්‍රායල ගැටුම් නිරාකරණය කිරීම සඳහා ගාසා තීරයට මනුෂ්‍ය ආධාර සැපයීම සිද්ධ වෙලා තියෙනවා. සහ යුරෝපා සංගමයේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වුණා. යුරෝපා කලාපයේ ආරක්ෂාව සහ සංක්‍රමික ප්‍රතිපත්ති පිළිබඳ නව තීරණ ගණනාවක් මේකෙදිත් අරගෙන තියෙනවා. ඒ ජාත්‍යන්තර දේශපාලන සමුළු සහ පාරිසරික සම්මුතීන් වල සිදුවෙච්ච විශේෂ සිදුවීම් ගැන තමයි අපි දැන් කතා කරගෙන ඉන්නේ. දැන් 20 දෙනාගේ කණ්ඩායම නැත්නම් අපි කියනවා G20 කණ්ඩායමේ රාජනායක සමුළුව දකුණු අප්‍රිකාවේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒකෙදි නැගී යන ආර්ථිකයන් වර්ධනය සහ ගෝලීය ණය සහන පිළිබඳව දීර්ඝ සාකච්ඡා ගණනාවක් සිද්ධ වුණා. වගේම මේ G7 සංවිධානය ගත්තොත් කාර්මික රටවල් රාජනායක සමුළුවේ ගෝලීය ආරක්ෂාව, කෘත්‍රිම බුද්ධි භාවිතය සහ බලශක්ති සංක්‍රමණය පිළිබඳව අවධානය යොමු වෙච්ච සමුළුවක් බවට පත් වුණා. ඒ වගේම එක්සත් ජාතීන්ගේ කාලගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ 30 වන පාර්ශවකරුවා විදිහට
බ්‍රසීලයේ බෙලම් නගරයේදී පැවැත්වුණා. ඒතකොට ඇමසන් වනාන්තරයේ සුරකීම ඇතුළු සිදුවීම් ගණනාවක් පිළිබඳව මේකෙදි කතා වුණා. ඒ වගේම අග්නිදිග ආසියාතික රටවල් වල සංගමේ රාජනායක සමුළුව කලාපීය ආර්ථික සහයෝගිතාව සහ සාගර ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණාත්මක එකතාවන් වලට එළඹිච්ච එකක් වුණා. ඒ වගේම පොදු රාජ්‍ය මණ්ඩල රාජනායක සමුළුව වගේ දේවල් සිද්ධ වුණා. එතකොට දැන් එනවා හිරුණි අපි කතා කරන්නේ නම් ජාත්‍යන්තර සම්මාන සහ විශේෂිත ගැනීම. එතනින් එහාට ගිහිලා ගෝලීය තාක්ෂණය. ඒ අයි එක වෙනස් වෙන ලෝකයේ කොහොමද මේ තාක්ෂණ ක්‍රියාත්මක වෙන්නේ සහ පරිසරය සම්බන්ධ තීන්දුව ගැන. ඔව් දැන් අර කලින් අපි කතා කරේ ශ්‍රී ලංකාව ජයග්‍රහණයක්පත් කරගත්ත සම්මාන සහ විශේෂ ඇගයීම් සම්බන්ධයෙන් දැන් මේ වෙලාවේ අපි අවධානය යොමු කරන්නේ ජාත්‍යන්තර සම්මාන සහ විශේෂ ඇගයීම් වෙත. සාමය සඳහා වන නොබෙල් ත්‍යාගය න්‍යෂ්ටික අවිවලට එරෙහිව සහ ජාත්‍යන්තර සාමය වෙනුවෙන් කැපවී කටයුතු කර ජාත්‍යන්තර සංවිධානයක් වෙත පිරිනැමීම සිද්ධ කරා පසුගිය කාල පරිච්ඡේදය තුළ. ඊට පස්සේ තියෙනවා සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය ගෝලීය මානව සංවේදනා සහ මානව හිමිකම් පිළිබඳ නිර්මාණ ඉදිරිපත් කළ ප්‍රමුඛ පෙළේ ලේඛකයෝ වෙත පිරිනැමීම සිදු වුණා. ඊට පස්සේ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ගෝලීය මහජන සෞඛ්‍ය වෙනුවෙන් විශිෂ්ට සේවයක් සිදු කළ වෛද්‍ය පරිශ්‍රයන් පිරිසකට විශේෂ බහුමාන සම්මාන පිරිනැමීම සිදු කළා කියලාත් කියනවා. ගෝලීය තාක්ෂණික සහ පරිසර තීන්දුව සම්බන්ධයෙන්ුත් විශේෂ කාරණා කිහිපයක් පසුගිය කාල පරිච්ඡේදය තුළ සිද්ධ වුණා. කෘත්‍රිම බුද්ධිය AI තාක්ෂණය ගැන කතා කරොත් මේ කාල පරිච්ඡේදය සහ පසුගිය දින කිහිපය සහ ඒ කාල පරිච්ඡේදය තුළ විශේෂ සිදුවීම් කිහිපයක් දැක ගන්න පුළුවන් සහ මම හිතන්නේ අපි විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕනේ ක්ෂේත්‍රයක්. කෘත්‍රිම බුද්ධිය AI තාක්ෂණය අවභාවිත කිරීම වැළැක්වීම සහ එහි ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වන ප්‍රථම ගෝලීය සම්මුතියට එක්සත් ජාතීන්ගේ සමාජික රටවල් අත්සන් තැබීම සිද්ධ කළා කියලා කියනවා. ඒ වගේම තමයි පෘථිවි සාගර සහ සාගර ජීවීන් සුරකීම සඳහා වන තෙරෙන් එපිට සාගර ගිවිසුම නිල වශයෙන් බල ගැන්වීමට අදාළ ක්‍රියාමාර්ග සම්පූර්ණ කිරීමත් සිද්ධ කිරීම පසුගිය කාල පරිච්ඡේදය තුළ සිදු වුණා. හරි ඔන්න අපි දැන් ආවේ නම් ප්‍රශ්න ටික කතා කරගෙන යන්න. ඉතින් ප්‍රශ්නවල කොහොමද? මෙන්න මේ විදිහේ ප්‍රශ්න තමයි ඔයගොල්ලන්ට එන්න පුළුවන්කම දෙන්නේ. හැබැයි එකක් කියන්න ඕනේ මේ වගේ පේපර්ස් වල අපිට අනුමාන දෙන්න බෑ. ඒක කවුරු හරි අනුමාන දෙනවා නම් එහෙම කරන්න පුළුවන්. මොකද විශාල ක්ෂේත්‍රයක් ආවරණය වෙන්නේ විවිධ ක්ෂේත්‍ර විශාල බපසරයක්. සාමාන්‍ය දැනීම කිව්වම ලෝකේ එක රටක ජාතික පක්ෂියා ගෙනන් අහන්න පුළුවන් තරක් එහෙනම් අනුමාන කියන්න පුළුවන් කමක් නැහැ. හැබැයි මේ වගේ ප්‍රශ්න ටිකක් එන්නේ ඕගොල්ලෝ මේ වගේ දේවල් වල අවබෝධයක් අරගෙන ගියොත් මේ ප්‍රශ්න 10 දේශීන් ගහ ගන්න පුළුවන්. ඒතකොට 30න් 10ක් ගහගත්ත කියලා කියන්නේ ප්‍රශ්න 10කට උත්තරේ හරියට ගහගත්ත කියන ලකුණු 20ක් අතේ තියෙනවා. ගණන් 10ක් 5ක් හරියට හදාගත්තත් ගාන එනවා. ඉතින් එහෙනම් අපි මෙතන ඉඳන් කතා කරගෙන යමු. හරි. පළවෙනි ප්‍රශ්නේ 2026 වසරේදී ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ රැකියා ස්ථානයේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය තුරන් කිරීමේ සම්මුතිය අනුමත කළ රට කුමක්ද කියන එක. එතකොට රටවල් හතරක් තියෙනවා. ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ නේපාලය. මොකක්ද මේ රට 2026 ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ රැකියා ස්ථානයේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය තුරන් කිරීම සඳහා අනුමත කරපු රට සම්මුතිය. මේක අනුමත කරලා ලංකාව මේ වෙනුවෙන් නීතියකුත් තියෙනවා. ඉතින් එහෙනම් ලංකාව තමයි ඒ රට බවට පත් වෙන්නේ. ඒ වගේම කෘත්‍රිම බුද්ධි පාලනය සහ සඳහා සවිස්තරාත්මක නීතිමය රාමුවක් හඳුන්වා දීපු ලෝකේ පළවෙනි රට මොකක්ද කියලා ගොත් ඒ තමයි දකුණු කොරියාව. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. ට්‍රැවල් ලෙෂර් සංග්‍රහව මගින් 2026 වසරේදී විශ්‍රාම ගැනීමට වඩාත්ම දැරිය හැකි ගමනාන්තය ලෙස නම් කරන ලද්දේ කුමන රටද කියලා අහනවා. එතකොට උත්තර හතර තමයි ශ්‍රී ලංකාව, මාලදිවයින, තායිලන්තය සහ වියට්නාමය. මොකක්ද මේ වඩාත් දැරිය හැකි රට most affordable country එක විදිහට travel and leisure කියන ක්ෂේත්‍ර දෙකේම සංග්‍රහව මගින් ඉදිරිපත් කරපු රට තමයි ශ්‍රී ලංකාව කියලා අපිට එතනටත් ගන්න පුළුවන්කම තියෙනවා. හරි. ඊළඟ ප්‍රශ්න තමයි ඉරාන අධ්‍යාත්මික නායක අයිතුල්ලා අලි කමේනි ඝාතනය කිරීම සඳහා ඇමරිකාව ප්‍රමුඛව දියත් කළ ප්‍රධාන හමුදා මෙහෙයුම් කුමක්ද කියලා එක මේ පසුගිය කාලය තුළ ඉරාන, ඊශ්‍රායල, පාකිස්තාන මේ සම්බන්ධ යුද කිහිපයක් වාතාවරණ කිහිපයක් යුද ගණනාවක් සිදු වුණා. පාකිස්තානයේ හිරුණගේ කටින් කියවිච්ච එකත් එක්ක හරි සුවිශේෂීත්වයක් තනක් තියෙනවා මේ ඉරානය සහ ඊශ්‍රායලය අතර තිබ්බ ගැටලුවේදී සහ ඇමරිකාව එතනට මැදිහත් වෙලා සිදුවෙච්ච සිදුවීම් එක්ක මේ සියල්ලම සමතයකට පත් කරන්න මේ මැද තැනක ඉඳන් සංවිධාන මේ සාකච්ඡාවට සඳහා අවශ්‍ය පහසුකම් සපයපු සුවිශේෂී රටක් තිබ්බ දකුණු ආසියාතික කලාපේ ඒ තමයි පාකිස්තානය කියන්නේ. ඉතින් ඒකත් හොඳට මතක තියාගත්තොත් මම හිතනවා වටින දෙයක් වේවි. ඉතින් මේ ප්‍රශ්නේ අහන්නේ ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි
ඊට පස්සේ ඔහුගේ පුතා තමයි මදුරයට පත් වෙන්නේ. එතකොට මේක ඇමරිකාව ප්‍රමුඛව දියත් කරපු මෙහෙයුමක්, හමුදා මෙහෙයුමක්. ඉතින් මේකෙදි ඒ දියත් කරපු මෙහෙයුම අපි හැදින්වෙන්නේ එපික් ෆියුරි කියන මෙහෙයුම විදියට තමයි අපි ඒ මෙහෙයුම හඳුන්වන්නේ ඔපරේෂන් එපික් ෆියුරි. එතකොට මෙන්න මේ මෙහෙයුම හරහා තමයි ඒ දේ සිද්ධ උනේ ඔපරේෂන් එපික් ෆියුරි කියන මෙහෙයුම හරහා. හරි. අපි එතනින් ඉස්සරහට කතා කරගෙන ගියොත් ශ්‍රී ලංකා පිරිමි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස 2026 දී තේරීපත් වුණේ කවුද කියලා අහුවොත් ඒ තමයි ගැරි කර්ස්ටර් තමයි ඒ විදිහට තේරීපත් වීම සිද්ධ වුණේ. අපි එහෙනම් එනවා ඊළඟ පිටුවට. හරි. ලාදර් රෝගය තුරන් කිරීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල සහතිකය ලැබූ ඇමරිකානු මහද්වීපයේ පළමු රට මොකක්ද කියලා තමයි අහන්නේ. බ්‍රසීලය, ආජන්ටිනාව, චිලි රාජ්‍ය සහ කොලොම්බියාව තමයි උත්තර විදිහට තියෙන්නේ. මොකක්ද උත්තරේ? ඒ තමයි චිලි රාජ්‍ය. චිලි රාජ්‍ය තමයි ලාදර රෝගය තුරන් කිරීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල සහතිකය ලබාගත් ඇමරිකානු මහද්වීපික රට. මෙතනදී උත්තර කපා ගන්න ඔයාලට පුළුවන්. එතකොට ඒවත් එක්ක ඔයාලට මෙතන ට්‍රික්ස් පාවිච්චි කරන්න පුළුවන්. මෙතන උත්තර තුනෙන් දකුණු ආසියාතික රටක් තිබ්බොත් කපලා දාන්න පුළුවන් ලේසියෙන්. ඊට පස්සේ ලෝකේ ප්‍රථම වරට 20/20 ක්‍රිකට් තරගයකදී ඉනිමකදී කඩළු 9ක් දවාගත්ත ක්‍රීඩිකාව කවුද කියලා අහනවා. කවුද මේ? ලෝරා කරාඩෝසෝ තමයි ඒ ක්‍රීඩිකාව වෙන්නේ. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්න තමයි ශ්‍රී ලංකාවේ නුම්බර කඳුවැටියේ. ඊළඟ ප්‍රශ්න තමයි ශ්‍රී ලංකාවේ දුම්බර කඳුවැටියෙන් අලුතින් සොයා ගන්නා ලද ලඝු ශීරපායි විශේෂය කුමක්ද කියන එක. එතකොට දුම්බර කටුහීන් මියා තමයි උත්තරේ වෙන්නේ. නුම්බර නෙමෙයි දුම්බර කටුහීන් මියා තමයි උත්තරේ බවට පත් වෙන්නේ. හරි. ඊළඟට තියෙනවා SpaceX සමාගමේ මහජන කොටස් නිකුත්තුව සමග ලෝකයේ ප්‍රථම ත්‍රිඩියන ප්‍රතියා බවට පත් වූයේ කවුද කියලා අපි කලිනුත් කතා කරා. කවුද කියලා පිළිතුර? කවුද? ඉලෝන් මස්ක් තමයි ඒ පුද්ගලයා වෙන්නේ. ඒ වගේම 2026 FIFA ලෝක කුසලාන පාපන්තරගාවලියේ ශූරතාවය දිනාගත්තට අපි මේ කතා කරද්දී නිරන්තරයෙන් කිව්වා FIFA ගැන. කවුද? ස්පාඤ්ඤ තමයි ඒ තනතුර දරාගත්තේ. එතකොට මේ ආජන්ටිනාව තමයි දෙවෙනි ස්ථානයේ මෙතනදී දිනාගන්නේ. ලියනල් මෙස්සිගේ නායකත්වයෙන් යුතු ස්පාඤ්ඤ තමයි දෙවෙනි ස්ථානය දිනාගත්තේ. එතකොට දැන් අපි එනවා කතා කරන්න මේ අපි ඉෂාදිය මන්ද ගැන කතා කරන්නේ. එතන එහාට ගිහිල්ලා මේ තවත් සුවිශේෂී දෙවීමක් 41 වන ලෝක විවාහක රූරජන තරගාවලියේ දෙවන අනුශෘතව. ඒ කියන්නේ third place එක දිනා ගන්න ලංකාවේ දිනාගත ලාංකික වරිය ගැන තමයි ඒ තමයි කවුද? සබියා යුෆුස් තමයි ඒ ජයග්‍රහණය ඒ විදිහට දිනාගත්තේ. ඒ වගේම 2026 දී අත්තරංගුවට අපි කියනවා නිව්යෝක් අධිකරණයක මද්‍රව්‍ය චෝදනා මත නඩු පවරන ලද වෙනිසියුලාවේ හිටපු නායකයා කවුද? අපි දැක්ක ඇමරිකාව ගිහිල්ලා මෙහෙයුමක් දියත් කරලා වෙනිසියුලාවට ගොඩ බැහැලා වෙනිසියුලාවේ ජනාධිපති මන්දිරය වට කරලා ඊට පස්සේ ආයේ ගුවන් යානාවලින් මේ රටේ රාජ්‍ය නායකයව අත්තරංගුවට අරගෙන ඒ රටට ගෙනියනවා. ඒ තමයි නිකොලස් මදුරෝ. ඉතින් මද්‍රව්‍ය චෝදනා මත චෝදනා ගණනාවක් ඔහුට ඉදිරිපත් වෙනවා. ඒතර මෙන්න මේවත් එක තමයි මේ දේ සිද්ධ වුනේ. හරි. ඊළඟ ප්‍රශ්නේ තමයි චීනයේ චොන්චින් නගරයේ ප්‍රථම ගුවන් ගමන සාර්ථකව නිම කළ ලොව ප්‍රථම මිනිසුන් රහිත දෙමුහුම් යානය කුමක්ද කියන එක. දෙමුහුම් ගුවන් යානය කුමක්ද කියන එක. Shenzhou 23 Integrity Chai Hon සහ IRIS දෙනා කියන යානා ටික තමයි උත්තර විදිහට තියෙන්නේ. Chai Hong ගුවන් යානය තමයි එන්න ඒ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්කම හම්බ වෙන්නේ Chai Hong කියන ගුවන් යානය. ඊට පස්සේ 2026 පෙබරවාරි මාසයේදී ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වෙච්ච කෘත්‍රිම බුද්ධි සමුළුවේ ප්‍රධාන අවධානය යොමු කරනු කාරණාව මොකක්ද කියලා අහුවා. කෘත්‍රිම බුද්ධි සමුළුවක මේ අභ්‍යවකාශ ගවේෂණයවත් ඩිජිටල් මුදල් භාවිතයක්වත් පරිසර දූෂණයක්වත් කතා කරන්නේ නැහැ. කෘත්‍රිම බුද්ධිය මගින් ඇතිවන රැකියා අර්බුදය හා ළමා ආරක්ෂාව ඇතුළු සදාචාරාත්මක විසඳුම් ඉදිරිපත් කිරීම තමයි මේකෙදි කතා වුණේ. හරි. ඊළඟ ප්‍රශ්නේ තමයි වයස අවුරුදු 38 දී නෙදර්ලන්තයේ ලාබාලතම අගමැතිවරයා ලෙස පත් වූයේ කවුරුන්ද කියන එක. රොබ් ජෙන්ටන්, ඇන්ඩි බර්හන්, බාලේන්ද්‍ර ෂා, තාරික් රහමාන් කියන උත්තර ටික තමයි තියෙන්නේ. තාරික් රහමාන් අපි කතා කරා බංග්ලාදේශයේ අගමැති විදිහට දැන් කටයුතු කරනවා සහ බංග්ලාදේශයේ මේ
තරුණ දේශපාලන ව්‍යාපාරයේ ඉන්න සුවිශේෂී චරිතයක් ඔහුට ඔහුගේ පියත් දේශපාලන වෙන සම්බන්ධ පුද්ගලෙක් බංගලාදේශ දේශපාලන. එතකොට මේ ප්‍රශ්නයට අදාළව කතා කරොත් අවුරුදු 38 දී නෙදර්ලන්තේ ලාබාලතම අගමැතිවරයා විදිහට තේරීපත් වෙන්නේ රොබ් ජෙටන් තමයි ඒ විදිහට තේරීපත් වීම සිද්ධ වුණේ. දැන් යනවා අපි කතා කරන්න ආයේ මේ අයතුල්ලා අල් කමේනි මේ කතා කරලා ඉවරයක් කරන්න බැරි නමක් මේ අවුරුද්දේ කතා කරනවා නම් ප්‍රශ්න 100 ගණක් අපිට හදන්න පුළුවන් තැනක්. හරි. ඉරානයේ අයතුල්ලා අලි කමේනි ඝාතනය වූ අවස්ථාවේදී ඊශ්‍රායලයේ හා සමගාමීව දියත් කළ හමුදා මෙහෙයුම නම කර තිබුණේ කුමන නමින්ද කියලා අහනවා. එපික් ෆියුරි මෙහෙයුම, රෝරින් ලයන් මෙහෙයුම, අයන් ස්වෝඩ්ස් මෙහෙයුම සහ ටයිඩන් මෙහෙයුම කියලා තමයි උත්තර තියෙන්නේ. උත්තරේ වෙන්නේ රෝරින් ලයන් මෙහෙයුම. 2026 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ ගාලු පෙරළට නාවික සතු වූ 40ක් පමණ දුරින් අනතුරට ලක් වූ ඉරාන නාවික හමුදාවට අයත් නෞකාව කුමක්ද කියලා අහනවා. ඒ තමයි අයිරිස් දෙන නෞකාව තමයි. ඒ විදිහට අපි කියනවා විශාල පිරිසක් මරණයටපත් වුණා. තවත් පිරිසක් ශ්‍රී ලංකාවේ නාවික හමුදාව විසින් මුදවා ගත්තා. ඉතින් ඒ නෞකාව තමයි අයිරිස් දෙන කියන නෞකාව. ඊට පස්සේ 2026 2020 පිරිමි ලෝක කුසලාන තරගාවලියේ වාර්තාගත තුන්වන වරටත් ජය ගැනීම සමත් වූ රට කුමක්ද කියලා අහනවා. කවුද ඒ රට? ඉන්දියාව තමයි 2020 පිරිමි ලෝක කුසලානයක් අපි කියනවා වාර්තාගතව තුන්වෙනි වරටත් ජයග්‍රහණය කරන්න සමත් වෙච්ච රට උනේ. හරි. ඊළඟ ප්‍රශ්න තමයි ශ්‍රී ලංකාවේ විශාලතම නාවනාන්තරය වන නාමල්ලුවන සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය අනුමත කළ යෝජනාව කුමක්ද කියන එක. මොකක්ද මේ යෝජනාව? ජාතික උරුම අඩවියක් විදිහට නාමල්ලුවන ප්‍රකාශයට පත්වීම මේ වසරේදී සිද්ධ වුණා. හරි. ඊළඟ ප්‍රශ්න තමයි 2026 අප්‍රේල් මාසයේදී NASA ආයතනයේ ආටෙම්ස් 2 මෙහෙයුම යටතේ සඳහේ දුර පැත්ත වටා ඓතිහාසික චාරිකාව සම්පූර්ණ කළ ග්‍රහලෝකාගාර යානය කුමක්ද කියන එක. ඒ තමයි ඉන්ටග්‍රේටි යානය තමයි ඒ විදිහට අපි කියනවා චාරිකාව සම්පූර්ණ කරපු යානය බවට පත් වුණේ. අපි ප්‍රශ්න 20ක් කතා කරලා ඉවරයි. අපි ප්‍රශ්න 35ක් ඔබ වෙනුවෙන් සූදානම් කරා. මේක නිකන් අර ලක්ෂපති ප්‍රශ්නක තියෙනවා වගේ ප්‍රශ්නයක් පඤ්ඤා ලෝක ප්‍රඥාකාර මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් ලංකාවේ මේ ලෝක ප්‍රසිද්ධ වුණානේ මේ අවුරුද්දේ මොකක්ද පොප් ඔෆ් පීස් කියන ස්වාමින් වහන්සේලා පිරිසක් සහ ආලෝකා කියන සුනකයා එක රට වටා ඇමරිකාව වටා ගමන් කරා. ඊට පස්සේ ඒ පිරිස නැවතත් ලංකාවට වැඩම කරලා ලංකාවෙත් ප්‍රදේශ ගණනාවක් ඔස්සේ චාරිකාවක නිරත වුණා. ඒ චාරිකාව අපි හැඳින්වුවා ඒහි පස්සිකෝ සාමය සඳහා ඇවිදීමේ වැඩසටහන කියලා. ඒතර මේ සඳහා නායකත්වය ලබා දුන්නේ හිරුණේ වියට්නාම ජාතික භික්ෂුන් වහන්සේ නම. කවුද ඒ කියලා තමයි අහන්නේ. ඔයගොල්ලන්ටත් මතක නම් ඒ තමයි පඤ්ඤාකාර ස්වාමින් වහන්සේ. පඤ්ඤාකාර ස්වාමින් වහන්සේ. හරි. ඊළඟ ප්‍රශ්න තමයි චීනයේ සානියාහි පැවති 6 වන ආසියානු බෙරළ ක්‍රීඩා උළෙලේදී මල්ලවපොර රත්රන් පදක්කම් දිනු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව කවුද කියලා අහනවා. අපිට මේකේ අර අපි කිව්වා වගේ උත්තර අයින් කරගන්න පුළුවන්. දැන් අපි කලින් මල් ක්‍රීඩා සම්බන්ධයෙන් කතා කරපු නම් අපිට අයින් කරලා පිළිතුරු ලබා ගන්න පුළුවන්. අපි දැන් තරුෂි අභිෂේක් ගැන කතා කරද්දී අය මේ දිවීම තමයි අයගේ තමයි. මල්ල ක්‍රීඩා අංශය පැත්තේ. එතකොට මෙතනදී අපිට ගන්න මේ මල්ලෝපර ගත්තොත් ගොඩක් වෙලාවට මෙතන කතා කරන්නේ චරිතයක් සුවිශේෂී චරිතයක් ඒ තමයි නිපුණී වාසනා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර යෝජිත බලශක්ති මධ්‍යස්ථානයේ පිහිටුවීමට යෝජනා වී ඇත්තේ කුමන ප්‍රදේශයේද කියලා අහනවා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව නිරන්තරයෙන් ලංකාවේ හැගහගෙන ඉන්න තැන ත්‍රිගුණා මලය. ඔව් එතකොට අර නව බලශක්ති මධ්‍යස්ථානයක් පිහිටුවීම ආරම්භ කරලා තියෙනවා මේ වෙන විට ශ්‍රී ලංකාව ඉන්දියාව සමග සම්බන්ධතා ඇති කරගෙන. හරි. ඊළඟ ප්‍රශ්න තමයි තමිල්නාඩුවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් තමිළඟට වෙට්‍රි තලගම් කියන පක්ෂයේ නායකයා කවුද කියලා. කවුද මේ? කවුරුත් දන්න විජේ තලපති විජය කියලා කියනවා. නැත්නම් අපි කියනවා ජෝසප් විජය කියලා. මේ දිනවල විශේෂයෙන් කතා බහට ලක්වන චරිතයක්. කමල් හසනුත් ඒ දූරේම කටයුතු කරපු කෙනෙක්. ඉතින් ඔහුත් විශේෂයි. හරි. 2026 මැයි මාසයේදී වසරක කාලයක් අභ්‍යවකාශගාමීකු කක්ෂයේ තබා ගැනීමේ ප්‍රථම උත්සාහය සටහන් කරමින් චීනයේ දියත් කළ මෙහෙයුම කුමක්ද කියලා අහනවා. ඒ තමයි අපි කතා කරලා දෙතන කතා කරා ෂෙම්පු 23 කියන චෙන්චු 23 කියන මෙහෙයුම. හරි.
2026 ඉන්දියන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව අඛණ්ඩව දෙවන වරටත් දිනාගත් කණ්ඩායම කුමක්ද කියලා අහනවා. කවුද? ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ශූරතාව අඛණ්ඩව දෙවන වරටත් දිනාගත්තේ රොයල් චැලෙන්ජර්ස් බැංගලුරු කණ්ඩායම. හරි. ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පෝක් සමුද්‍ර සංධිය තරණය කර ලාභාල්තම සහ වේගවත්ම පිහිනුම්කරු බවට පත් වූයේ කවුරුන්ද කියලා අහනවා. ඉෂාක් සිං. හරි. ඊළඟ ප්‍රශ්නේ දකුණු කොරියාව විසින් හඳුන්වා දෙන ලද ප්‍රථම මානව රූපී රොබෝ භික්ෂුව නම් කර ඇත්තේ කුමන නමින්ද? නම් කිහිපයක් තියෙනවා. අපි ගෙස් කරොත් මට හිතෙනවා ගැබී තමයි. ඒ නම ගැබී තමයි භික්ෂුව විදිහට නම් කර මානව රූපී රොබෝ භික්ෂුව විදිහට හඳුන්වා දුන්නේ. හරි. 24 පැය පුවත් නාලිකා සංකල්පය වෙනස් කරමින් CNN නාලිකාව ආරම්භ කළ 2026 දී අභ්‍රාවපත් වූ මාධ්‍ය විශාරදයා කවුරුද කියලා අහනවා. CNN පුවත් නාලිකාව BBC වගේම අපි දන්න බ්‍රෑන්ඩ් එකක් CNA වලින් හැදෙන්නේ. ඉතින් CNA පුවත් එහි නිර්මාතෘවරයා විදිහට කටයුතු කරන්නේ ටෙඩ් ටර්නර්. ඉතින් ඔහු තමයි ඒ විදිහට අභාව ප්‍රාප්ත වෙච්ච මාධ්‍ය ප්‍රවීණයා වෙන්නේ. හරි. 2026 ලෝක සතුට වාර්තාවට අනුව ලොව ප්‍රමුඛතම රට පළවෙනි ස්ථානයේ රැඳී ඉන්න රට මොකක්ද කියලා අහනවා. එතකොට ගණනාවක් පුරාවට ඒ ගෞරවය දිනාගන්නේ ෆින්ලන්තය. ඉතින් ලෝක සන්තුෂ්ටි වාර්තාව තමයි ඒ විදිහට ලෝකේ රටක් අපි කියනවා මේ රටක් ඉන්න තැන මනින්න පාවිච්චි කරන වාර්තා ගණනාවක් තියෙනවා. එකක් තමයි අපි කතා කරනවා මොකක්ද අපේ මානව සංවර්ධන දර්ශකයේ ඒ වගේම සුවිශේෂී තැනක් ගන්න තැනක් තමයි ලෝක සන්තුෂ්ටි වාර්තාව කියලා කියන්නේ. හරි. 31 වෙනි ප්‍රශ්නේ තමයි අපි ඇවිල්ලා ඉන්නේ. 2026 දී වෛද්‍යන් සමාගමේ වටිනාකම ඉහළ යාමත් සමග මුකේෂ් අම්බානි අභිබවා යමින් ආසියාවේ දෙවන ධනවත්ම පුද්ගලයා බවට පත් වුණේ කවුද කියලා අහනවා. ඒ තමයි ෂෑන් අයිමි. හරි. 52 වන G7 සමළුවේ 2026 ජූනි මාසේ පැවැත්වුණේ. එතකොට ඒ පැවැත්වුණේ කුමන රටේද කියලා අහනවා. මේ මෑත කාලේ පැවැත්වි නිසා අපි අවධානය යොමු කරන්න ඕනේ විශේෂයෙන්. අනිවාර්යයෙන්ම 2026 ජූනි මාසෙත් තමයි පැවැත්වුණේ. ඒ තමයි ප්‍රංශයේදී තමයි මේක පැවැත්ුනේ මේ සමුළුව පැවැත්ුනේ. ප්‍රංශයට හරි හොඳ කාලයක්. මොකද G7 සමුළුවක් ප්‍රංශයේදී පැවැත්වුණා. එතනින් එහාට ගිහලා 2024 පැරිස් ඔලිම්පික් තරගාවලිය පැවැත්වුණා. ගිම්හාන ඔලිම්පික් තරගාවලියක් විදිහට මේ සියල්ලත් එක්ක ප්‍රංශයට හරි සුවිශේෂී වෙනවා මේ සිදුවීම් ටික. හරි. ජාත්‍යන්තර මල් ක්‍රීඩා පිරිමි හෙල්ල විසිකිරීමේ නිල ශ්‍රේණිගත කිරීම වල ලොව අංක 2 වෙනි ස්ථානයට පත් වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයා කවුරුන්ද කියලා අහනවා. මේක අපිට වෙනස් කරන්නත් පුළුවන් මේ වෙද්දි වෙලාවේ. එද්දි මොකද අපි මේක හදන කාලෙත් එක්ක අපිට මෑතකදී ඔයාලට ප්‍රශ්නයක් ඇවිල්ලා තිබොත් දෙක කියලා තියෙන්න පුළුවන්. නැත්නම් හැබැයි හරියට ගත්තොත් දැන් එකේ ඉන්නේ රුමේෂ් තරංග තමයි. ඒ තරුණ ක්‍රීඩකයා වෙන්නේ රුමේෂ් තරංග ලංකාව වෙනුවෙන්. ඒ ජයග්‍රහණ ගණනාවක් පොදුරාජ මණ්ඩලයේ ක්‍රීඩා තරඟාවලියේදී රන් පදක්කමක් මේ කියන සේරම දේවල් දිනාගත්තත් එක්ක ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම වල නිල හෙල්ල විසිකිරීම ශ්‍රේණිගත කිරීම වල අංක 1 රැඳී ඉන්න ක්‍රීඩකයා බවට පත් වෙන්නේ. හරි. කොළඹදී 5000කට වැඩි පිරිසක් එකතු වී ගිනස් ලෝක වාර්තාවක් ලැබූ නර්තන අංගය කුමක්ද කියලා අහනවා. නර්තනයේ ආධාරණ කට්ටිය දන්නවා ඒක සමහර විට භාරත නාට්‍ය තමයි ඒ විදිහට පසුගිය කාලේ විශේෂ සිදුවීමක් වෙච්ච මෑත කාලේදී තමයි පැවැත්වුනේ. හරි අපූර්වට දැක්කා ශිල්පිනියන් ගණනාවක් එකතු වෙලා 5000කට අධික ප්‍රමාණයක් එකතු වෙලා ගිනස් ලෝක වාර්තාවක් ඒ විදිහට ලැබුණා. හරි. Big 7 Travel ගෝලීය සංචාරක වේදිකාව මගින් ලොව හොඳම දූපත ලෙස ශ්‍රේණිගත කර ඇත්තේ කුමන රටද කියලා අහනවා. Big 7 Travel ගෝලීය සංචාරක වේදිකාවේ ලෝකෙ හොඳම දූපත විදිහට නම් කරේ ශ්‍රී ලංකාව. ශ්‍රී සුවිශේෂී දෙයක්. ඒ නිසා ඒකත් මම හිතන්නේ අපි අවධානය යොමු කරන්න. මේ අවුරුද්ද කියන්නේ ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ සුවිශේෂී සිදුවීම් ගණනාවක් වෙච්ච කාලයක්. මිලියන ගානක සංචාරකයෝ ලංකාවට ආපු කාල සීමාවක් 25 26 කාලය කියලා කියන්නේ. ඉතින් ඒ අම්මට්ටමකට අඩුවක් දිත්වත් එක්ක සිත් උනත් නැවතත් ලංකාවේ සංචාරක කර්මාන්තය ඉදිරියට ඇවිල්ලා තියෙනවා මෙන්න මේ විදිහට. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි අපිට ජීගේ පැත්තෙන් ඔයාලත් එක්ක කටයුතු කතා කරගෙන යන්න තියෙන්නේ. අපි එතනින් එහාට ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය දැනීම, සාමාන්‍ය බුද්ධි පරීක්ෂණ, නැත්නම් අපි කියනවා ජෙනරල් ඉන්ටෙලිජන්ස් වලට අදාළ තොරතුරු ටික. ඉතින් මෙන්න මේ දේවල් ටික අපි ඔයාලට ඊළඟ වීඩියෝ එක හරහා ගේන්න. ඉතින් අපිත් එක්ක රැඳිලා ඉන්න ඔයාලට එතකොට ඊළඟට අපි මේ විස්තර ටික ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනවා.